හරි සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි. එතකොට අද දවසේදී මේ හැමදෙනාම එකතු වෙන්නේ ගොඩක් කරුණු දැනගන්න කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වෙනකොට රජය නිවේදනය කරලා තියෙනවා උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා විභාගයක් ළඟදීම ගැසට් කිරීමට නියමිත කියන. අපි අද දවසේදී කතා කරන්නේ මේ පිළිබඳ තමයි. ගැසට් එක එනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔබ එපා. ගැසට් එක අනිවාර්යයෙන්ම එනවා. ගැසට් එක එනවා. ගැසට් එක එන්න ටිකක් ප්‍රමාද වෙයි. නමුත් අපි විශ්වාස කරනවා මේ මාසයේ අග ලබන මාසයේ මුල වෙනකොට එම ගැසට් එක නිකුත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ ගැසට් එක නිකුත් කරාට පස්සේ මේ බඳවා ගැනීම සිද්ධ වෙනවා කියලා ඔබ දකින්න ඇති ප්‍රවෘත්තිවල විකාශ වෙනවා 23000 ගානක පුරප්පාඩු තියෙනවා. ඒ සමස්තයට බඳවා ගැනීමක් සිද්ධ වෙනවා කියන එක. ඒත් එක්කම මතක තියාගන්න ඕන දේ තමයි මේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සිද්ධ වෙන්නේ අධීර දෙකක් යටතේ. ඒ අධීර දෙක බෙදී යන්නේ කොහොමද? එකක් තමයි දැනට රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ගෙන් බඳවා ගන්නවා. මේක අපි අධීර දෙකක් යටතේ තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එකක් තමයි රජයේ සේවයේ ඉන්න අය. රජයේ සේවයේ ඉන්න අය. රජයේ සේවයේ ඉන්න අය. එතකොට දැන් මේ රජයේ සේවයේ ඉන්න අය හා ඒ වගේම රජයේ සේවයේ නැති නවක උපාධිධාරීන්ගෙන් බඳවා ගැනීම කරනවා. නවක උපාධිධාරීන්ගෙන් බඳවා ගැනීම මේ ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව තිබෙනවා. හරිද? එතකොට දැන් මේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි පළමුවෙන්ම නිකුත් කරන ගැසට් එක නිකුත් කරන්නේ මේ රජයේ සේවයේ ඉන්න අය දැනට රාජ්‍ය සේවයේ ඉන්න අය තමයි පළමුවෙන්ම බඳවා ගැනීමට යන්න උත්සාහ කරන්නේ. හේතුව තමයි රජයේ සේවයේ ඉන්න අය බඳවා ගත්තොත් අලුත් වැටුප් ගෙවීමක් සිදු කිරීමට අත්‍යවශ්‍ය වන්නේ නැහැ. වැඩිපුර වැටුපක් ගෙවන්න අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මොකද වුන් ඒ සේවකයාට දැනට යම් වැටුපක් ගෙවනවා. ඒක වැඩිවීමක් හෝ යම් සාමාන තත්වයකට පත්වීමක් විතරයි වෙන්නේ. එහෙම නැතුව අලුත් වැටුපක් එකතු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා රජයට වාසි දැනට රජයේ සේවයේ ඉන්න සංවර්ධන නිලධාරීන් ඒ වගේම වෙනත් සේවයේ වල නිරත වන ගුරු සේවයට ඉන්න අය බඳවා ගැනීමට එය රජයට වාසි. ඒ නිසා මොකද කරන්නේ? දැනට අලුත්ම දැනගන්න තිබෙන ආරංචිය තමයි පළමුවෙන්ම නිකුත් කරන ගැසට් නිවේදනය නිකුත් කරන්නේ දැනට රාජ්‍ය සේවයේ ඉන්න අය බඳවා ගැනීමට තමයි පළමු විභාගයේ. ඉන්න අනුතරව නවක උපාධිධාරීන් බඳවා ගැනීමකුත් දෙනවා. එතකොට දැන් මේ නවක උපාධිධාරීන් බඳවා ගැනීම තුල ගුරු සේවා ව්‍යවස්ථාවේ දක්වලා තියෙන වයස් සීමාවක්. ඒ තමයි අවුරුදු 18 ඒ වගේම 35 අතරයි තමයි මේ උපාධිධාරීන් බඳවා ගැනීමට ගුරු ව්‍යවස්ථාවේ තියෙන්නේ. තේරුණාද? හැබැයි මේ රාජ්‍ය සේවයේ ඉන්න අය බඳවා ගැනීම අමාත්‍ය මණ්ඩල තීරණ අනුව යම්කිසි වෙනසකට ලක් කරලා ගන්න පුළුවන්. මොකද වුන් වැටුප් ලබන තනතුරක ඉන්න නිසා. හැබැයි මේ නවක උපාධිධාරීන් බඳවා ගැනීම මේ වයස් සීමාව වැඩි කිරීම ගැටලු සහගතව තිබෙනවා. අපි හිතමු 40 කරන්න බෑ. වැඩි මට්ටමක් තියෙනවා. මොකද එහෙම කරනවා නම් ගුරු සේවා ව්‍යවස්ථාව වෙනස් කරන්න සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න. ගුරු සේවා ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැතුව වයස් ප්‍රමාණය වැඩි කරන්න බෑ. තේරුණාද? ඒ නිසා අපි උපකල්පනය කරනවා මේ නවක උපාධිධාරීන් මෙන්න මේ වයස් කාණ්ඩය බඳවා ගැනීම කියලා. ඒ කියන්නේ අවුරුදු 35ට අඩු අය තමයි බඳවා ගැනීමට ලක් වෙන්නේ. හරි. ඒ වගේම රජයේ සේවයේ ඉන්න අයගේ දැන් වයස් ප්‍රමාණය කොහොමද? මේ 35ට අඩු බඳවා ගත්තොත් ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ විශේෂ කැබිනට් අනුමැතියක් අරගෙන බොහෝ වෙලාවට අපිට දැනට ආරංචි මාර්ගය අනුව අවුරුදු 45 දක්වා සීමාවකට යයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 45. එතකොට මේ අවුරුදු 45 තමයි උපරිම, ඊට වඩා යන්නේ නැහැ, බය වෙන්න එපා. හරිද? එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ අවුරුදු 45 පිරෙන්නේ කවදාටද? ඔබට දැන් ගැටලුවක් තියෙනවා. දෙයියනේ මේ අවුරුදු 45 පිරෙන්නේ කවදාටද කියලා. එතකොට මේ අවුරුදු 45 පිරෙන දවස ගත්තොත් අපි මතක තියාගන්න ඕන දේ තමයි. අපි හිතමු අයිදුම් පත්‍ර යොමු කරන්න ඔබට ලැබෙනවා
අපි හිතමු අයදුම් පත්‍ර යොමු කරන්න ලැබෙන දවස 2026යි 2026යි පෙබරවාරි 10 කියලා හිතමු. එතකොට ඔබේ අවුරුදු 45 පිරෙන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ 10 වෙනිදාට වෙනකොට අවුරුදු 45ට අඩු අයට තමයි මේක දාන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ අයදුම් පත්‍රය යොමු කිරීමට ඔබට ලබා දෙන පළමු දිනේට තමයි සියලු සුදුසුකම් බලන්නේ. ඊළඟට උපාධිය සම්පූර්ණ වූ දවස බලන්නෙත් කොයි දවසටද? මේ අයදුම් පත්‍ර යොමු කිරීමට ඔබට ලබා දෙන පළමුවෙන්ම නිකුත් කිරීමට අයදුම් පත්‍ර අවසරය ලබා දෙන දිනේ තමයි මේ සුදුසුකම් සියල්ල සපිරීමට ඔබට අවස්ථාව ලබා දෙන්නේ. ඒක ඔළුවට දාගන්න. ඊළඟට දැන් ඔබට ගැටලුවක් එනවා මේක ඉල්ලන්නේ කොහොමද? ඉල්ලන්න ගැසට් එක එන්න ඕන. ආවට පස්සේ ඔබ ඉල්ලන්න නම් ඒ ගැසට් එකේ නිවේදනය කරනවා ඉල්ලන්න පුළුවන් විෂයන් මතක තියාගන්න. ඒ නිසා ඉල්ලන්න පුළුවන් විෂයන්. අපි හිතමු මේ විෂය අතර තියෙනවා සිංහල කියන. එතකොට සිංහල. එතකොට සිංහල ඉල්ලන්න නම් අපි හිතමු ද්විතීයික ශ්‍රේණි සඳහා. ඒ කියන්නේ අපි හිතමු 6 11 ශ්‍රේණි සඳහා සිංහල කියලා දාලා තියෙනවා පුරප්පා. එතකොට ඒ පුරප්පාඩු තියෙන ගුරු සංඛ්‍යාවත් ඉදිරියේ දෙනවා. අපි හිතමු 45යි. පුරප්පාඩු 45ක් තියෙනවා කියලා අපි හිතමු. මම මේ කියන්නේ අපි හිතමු කියලා. හොඳේ. එතකොට මේක ඉල්ලන්න පුළුවන් කාටද? තමන්ගේ උපාධියේ මේ සිංහල විෂය කරලා තියෙන අයට පමණයි මේක ඉල්ලන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අදාළ විෂය පුරප්පාඩු තියෙන විෂය අනිවාර්යෙන් උපාධිය තුල කරලා තිබ්බොත් විතරයි එම විෂය සඳහා ඔබට ඉල්ලුම් පත්‍ර යොමු කරන්න අවස්ථාව ලැබෙන්නේ. අපි හිතමු එයා සිංහල කරලා තියෙනවා ඒ වගේම ඉල්ලලා තියෙනවා ප්‍රාථමික ශ්‍රේණි. පුරප්පාඩු තියෙනවා ප්‍රාථමික අපි කියන්නේ 1-5 ශ්‍රේණි සඳහා ප්‍රාථමික තියෙනවා පුරප්පාඩු 200ක්. හරි. එතකොට ඔබට ප්‍රාථමික පුරප්පාඩු සඳහා ඉල්ලන්න පුළුවන් මොන විෂය ධාරාව යටතේ උපාධිය හදාරපු අයටද කියලා ගැසට් එකේ දානවා. එතකොට ඒ අයට පමණයි මේ ප්‍රාථමික ශ්‍රේණි සඳහා පුරප්පාඩු සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. තේරෙනවද? ඒ නිසා උපාධිය තිබ්බා කියලා කොයි උපාධියද තියෙන්නේ කොයි විෂයම්ද කරන්නේ කියන එක තීරණය වෙන්නේ ගැසට් නිවේදනයේ පුරප්පාඩු තියෙන විෂයන් අනුව. දැන් ඔයාලා අවබෝධ කරගන්න ඕන දේ මෙච්චරයි. මොකද මෑත ඉතිහාසයේ තිබුණු නඩු කටයුතු වාරණ නියෝග නිසා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම වැළැක්වුණා. ඒ නිසා නමුත් පාසල් පද්ධතියේ හිටපු ගුරුවරු නිසි වයස සම්පූර්ණ කරාට පස්සේ ඔවුන් විශ්‍රාම දිවියට ගියා. ඒ නිසා බොහෝ විෂයන් වල මේ වන විට පුරප්පාඩු පවතිනවා. තේරුණානේ? නිසා බොහෝ විෂයන් වල මේ වෙන විට පුරප්පාඩු පවතිනවා. උදාහරණයක් ගමු. බුද්ධ ආගම කියන විෂයට පුරප්පාඩු තියෙනවා. ගණිතයට තියෙනවා. සිංහල වලට තියෙනවා. පුරවැසිය වලට තියෙනවා. සෞඛ්‍යයට තියෙනවා. භූගෝල විද්‍යාවට තියෙනවා. IT විෂයට තියෙනවා. ඉංග්‍රීසි විෂයට තියෙනවා. විද්‍යාවට තියෙනවා. තේරුණාද? ඊළඟට කලා විෂය ධාරාවන් වලට තියෙනවා. සෞන්දර්ය නැටුම් වලට තියෙනවා. සංගීතයට තියෙනවා. චිත්‍ර වලට තියෙනවා. නාට්‍ය හා රංග කලා විෂයට තියෙනවා. උසස් පෙළ ගත්තොත් දේශපාලන විද්‍යාවට තියෙනවා. IT විෂයන් වලට තියෙනවා. උසස් පෙළ භෞතික විද්‍යාවට තියෙනවා. රසායනික විද්‍යාවට තියෙනවා. ජීව විද්‍යාවට තියෙනවා. මේ ආදී සියලු විෂයන් වලට මේ වන විට පුරප්පාඩු තියෙනවා. ඒ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව තමයි එක් අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් අරගෙන ඒ වගේම කලාප මට්ටමින් අරගෙන ඒ වගේම ඒ සංගණනය තමයි මේ වෙනකොට අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන 23000 ගානක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා කියන එක. මොකද අපි දන්නවා වාර්ෂිකව ගුරුවරු විශ්‍රාම යනවා. ඒ වගේම පසුගිය කාලේ ගුරුවරු බොහෝ සෙයින් ඔවුන් අවුරුදු 5ක නිවාඩු දාලා විදේශගත වීම වලට ගියා. ඒ නිසා මේ පුරප්පාඩු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා අඩු වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ හදාරපු සියලු විෂයන් වලට ඉල්ලන්න පුළුවන් කුමක් හෝ පුරප්පාඩුවක්
මේ ගැසට් එක තුල අනිවාර්යයෙන්ම තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. right. ඒ වගේම දැන් මම කිව්වා ගැසට් දෙකක් එන්නේ. එකක් එනවා රාජ්‍ය සේවයේ ඉන්න අයට ඔවුන්ගේ වයස් ප්‍රමාණය ටිකක් වැඩි කරලා ගනී බොහෝ විටට අවුරුදු 45 වගේ කරලා ඒ වගේම තව ගැසට් එකක් එනවා ඒක දැනට රාජ්‍ය සේවයේ නොමැති නවක උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමක් සිදු කරන. තේරෙනවනේ? ඒ අනුව ඔබ මතක තියාගන්න ඕන දේ තමයි ඔබට ඉල්ලන්න පුළුවන් මොන ශේෂ්ත්‍රයෙන්ද ඒ ශේෂ්ත්‍රයෙන්ම තමයි ඔබ ඉල්ලන්න ඕනේ. විශේෂයෙන්ම රජයේ සේවයේ ඉන්න කෙනෙක් නම් ඔබගේ ආයතන ප්‍රධානියාගේ අනුමැතිය සහිත අත්සන සහිත බොහෝ වෙලාවට ඉල්ලයි. එතකොට ඒ අනුමැතියත් ඔබ ලබා ගත යුතු වෙනවා. බොහෝ වෙලාවට ඔන්ලයින් තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් සමුග පරීක්ෂණ යන දවසට ඒ අත්‍යවශ්‍ය කටයුතු ඔබට සපුරා ගන්න කියලා ඒ ගැසට් නිවේදනයේ දන්වලා තියෙයි. අපි මේ උපකල්පනය මොකද ගැසට් එක එන්න කලින් අපිට ඒකේ තියෙනවා කියන්න හොඳිනෙත් නැහැ කියන්නත් බෑ තහනම් නිසා. හරි. ඒ නිසා නමුත් ගැසට් එක එනවා බය වෙන්න දෙයක් නැහැ. මම කියපු පුරප්පාඩු වලට තමයි එන්නේ. ඒ අනුව පුරප්පාඩු සංඛ්‍යාව දාවලා තියෙනවා. ඒ පුරප්පාඩු වලට අදාළව ඔබ උපාධිය හදාarලා තියෙනවා නම් ඔබ උපාධියේ එම විෂය තියෙනවා නම් ඔබට ඒ විෂය ඉල්ලන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ඔබ මතක තියාගන්න ඊළඟට. දැන් ඔබ ගුරු සේවයට ආවට පස්සේ තේරෙනවද? දැන් ඔබ දකින්න ඇති අද දවසේදී තමයි ගුරුවරුන්ට වැටුප් ගෙවන දවස. 20 වෙනිදා වැටුප් ගෙවනවා. ඒ අනුව අද දවසේදී බොහෝ ගුරුවරුන්ට වැටුප් ගෙවුවා. ඒ අනුව අද දවසේදී 2026ට අදාළ වැටුප් වැඩිවීම ගුරුවරුන්ට සිදු වෙලා තියෙනවා. තේරෙනවද? නිසා අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා මම හිතනවා විශ්වාස කරනවා දන්න තරමින් සාමාන්‍ය වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා ගුරු සේවයේ ණයට අද ඔවුන්ගේ වැටුප් ගෙවුවා. ඒ නිසා අද වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ වැටුප් වැඩිවීම එතකොට අපි හිතමු 3 එක ශ්‍රේණියේ ගුරුවරයෙක් මේ වන විට ගන්න වැටුපට ඔබගේ වැටුපත් පරිවර්තනය කරනවා. ඒ නිසා එක බය වෙන්න දෙයක් නැහැ. අපි හිතමු දැන් සංවර්ධන නිලධාරී සේවයේ ඔබ ඉන්නේ. අපි මම මේ උපකල්පනය කරන්නේ. අපි හිතමු ඔයාට ඉන්නේ 55000. 55000ක් තමයි මේ වෙනකොට අද වෙනකොට ඔයාගේ වැටුප මේ මාසේ වැටුප. හැබැයි ඔබ දන්නවා 3 එකේ ඉන්න ගුරුවරී සාමාන්‍යයෙන් ගන්නවා නම් 65000ක්. හරිද? 65000ක්. ඒ 65000ට ඔබේ වැටුප වැඩි කිරීමක් සිදු කරලා දෙනවා. පිටෝ. මතක තියාගන්න කිසි විටක වැටුප් අඩුවීමක් වෙන්නේ නැහැ. අඩුවීමක් රාජ්‍ය සේවයේ වැටුප් අඩු වෙන්නේ නැහැ. වැටුප් වැඩිවීමක් විතරයි වෙන්නේ. වැටුප් වැඩි වුණා නම් එව සේවයේ ඉන්න කෙනාට ඒ අනුව ඔබේ වැටුපත් ඒ අදාළ ස්ථානයේ පිහිටවීමක් සිදු කරනවා. රයිට්? ඒ නිසා වැටුප ගැන එහෙම කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මම කියවනේ මේක අනිවාර්යයෙන්ම තරග විභාගයකින් ගන්න. සංවර්ධන නිලධාරීන් මොන තර්ක ගෙනාවත් මොන නඩු දැම්මත් ස්ථීරවම මේක විභාගයකින් තමයි ගන්න. නිසා මතක තියාගන්න විභාගයක් ලියන්න සිද්ධ වෙනවාමයි. මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර කීයක් තියෙනවාද? අපි මතක. ප්‍රශ්න පත්‍ර තියෙනවා මේකේ දෙකක් එන්න නියමිතව තියෙනවා. ප්‍රශ්න පත්‍ර දෙකයි. සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර දෙකයි එන්නේ. හරිද? මේ ප්‍රශ්න පත්‍ර දෙකේ පළවෙනි එක එනවා ඔබට IQ ප්‍රශ්න පත්‍රයක්. බුද්ධි පරීක්ෂණය එහෙම නැත්නම් අභියෝගතාවය කියලා එක නම් වෙනස් කරලා හයි. හැබැයි ඔබේ ඉන්ටර්නෙට් එකෙන් තමයි අහන්නේ. මේ බුද්ධිය තමයි මනින්නේ. ඒ බුද්ධි පරීක්ෂණ පේපර් එකක් ඔබට අනිවාර්යයෙන්ම එනවාමයි. හරිද? එනවාමයි. ඊළඟට ඔබට දෙවෙනි එකට එනවා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් එනවා. සාමාන්‍ය දැනීම. හරිද? එතකොට මේ සාමාන්‍ය දැනීම පේපර් එක බොහෝ වෙලාවට කොටස් දෙකකින් මේ එන ගැසට් එකේ තියෙනවා. මොකක්ද එක? හරිද? එතකොට ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන තොරතුරු වලින් ප්‍රශ්න 20ක් විතර අහනවා. සමාජ ආර්ථික දේශපාලන තොරතුරු වලින් ප්‍රශ්න 20ක් වගේ අහනවා. හරි. ඊට අමතරව දෙවෙනි කොටස එහෙම කොටස් දෙකක් කියලා බෙදලා නැහැ. මම මේ ඔබට තේරුම් ගන්න ලේසි වෙන විදිහටයි මම මේක පැහැදිලි කරලා දෙන්නේ. දෙවෙනි කොටසෙන් ඔබට අහනවා අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ සාමාන්‍ය දැනීම කොටස. අපි කියනවා අධ්‍යාපන සාමාන්‍ය දැනීම. හරිද? අධ්‍යාපන සාමාන්‍ය දැනීම
බොහෝ වෙලාවට ප්‍රශ්න 30ක් විතර දානවා. මේ පාර පේපර් එකේ එහෙම තමයි තියෙන්නේ. අධ්‍යාපන සාමාන්‍ය දැනීම ප්‍රශ්න කීයක් එනවද? ප්‍රශ්න 30ක් විතර ඔබට ලියන්න එනවා. එතකොට මේකේ එන්නේ බහුවර්ණ හා කෙටි ලිඛිත. උත්තර තියෙන ප්‍රශ්න ඒ අතරින් ඔබ නිවැරදි උත්තරය තෝරන්න ප්‍රශ්නත් එනවා. ඒ වගේම ලියන්න ප්‍රශ්නත් ඔබට එනවා. එනිසා ඔබට දෙකටම සූදානම් වෙන්න වෙනවා. තේරුණානේ? දෙකටම සූදානම් වෙන්න වෙනවා. එතකොට මේ IQ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඔබට අපිට දැන් මගේ මේ දේශනාවෙන් පස්සේ IQ ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් අපි උගන්වන නීතිඥ චන්ද්‍රරත්න තෙන්නකෝන් කතා කරයි කොහොමද මේක හැදෙන්නේ කියලා මේ IQ ප්‍රශ්න පත්‍රය පිළිබඳ. එතකොට දැන් ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි මේ විභාගයේ ගැසට් කරාට පස්සේ කල් මරන්නේ නැහැ. අදින්නේ නැහැ. අනිවාර්යෙන්ම මාස දෙකක් ඇතුළත මේකේ විභාගෙ තියෙනවා. මතක තියාගන්න උපරිම මාස දෙකයි අනිවාර්යෙන්ම මම අද කිව්වා කියලා හිතාගන්න මාස දෙකෙන් මේකේ විභාගෙ තියෙනවා. දෙයනේ කියලා අපේ රට යලි කරදරයක් නොවුනොත් නේද? ඒව නායෑමක් කරේ මේ කරදරයක් නොවුනොත් ස්ථිරවම මේක මාස දෙකෙන් තියලා ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මොකද මේවා කල්ැරෑර යන්න බෑ. එතකොට රටේ අධ්‍යාපනයේට මේක දැඩි ලෙස බලපෑමක් එල්ල කරන නිසා මේක මාස දෙකක් ඇතුළත ගැසට් කරලා අනිවාර්යයෙන්ම විභාගයේ තියල්ද ඉවර කරන්න කියලා තමයි තියෙන්නේ. එන මාස දෙකක් ඇතුළත විභාගයේ තියෙනවාමයි. ඒක මතක තියාගන්න. ගැසට් කරලා මාස දෙකක් ඇතුළත තියෙනවා. ඒ කියන්නේ මේක ඒ තරම් ඉක්මනින්ම මේ විභාගෙ තියන්න කියලා තමයි දැනට අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා උන්ට බඳවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ පුරප්පාඩු මෙච්චර තියෙනවා. පාසල් පද්ධතිය දුවන්න බැරි අර්බුදයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේක විසඳ ගන්න තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්න යන්නේ. හරි. අපි දන්නවා මේ දවස්වල මොඩියුල ශාස්ත්‍රය තුල ඇති වුණ දෙවන්ත විප්ලවයත් එක්ක ආපහු ආණ්ඩුව මේ අධ්‍යාපනය තුල යන අර්බුදයකට ලක් වෙන්න කිසි විටක ඉඩ තබන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව මේ බඳවා ගැනීම ඉක්මනින් සිද්ධ කරයි. හරිද? ඉක්මනින් සිද්ධ කරයි. කොයි කාලයක් ඇතුළතද? ගැසට් කරලා මාස දෙකක් වගේ ඇතුළත විභාගයේ ස්ථිරවම තියයි. තේරුණානේ? තියයි. ඊළඟට ප්‍රශ්න පත්‍ර කීයක් එනවද මේ විභාගයේ? දැනට ආරංචි මාර්ග හැටියට ප්‍රශ්න පත්‍ර දෙකයි. එකක් IQ ප්‍රශ්න පත්‍රය, අනික සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සංකලනය වෙච්ච පෙරයක් ඔබෙන් අහනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලනික තොරතුරු වලින් අහනවා. ඒ වගේම අධ්‍යාපන සාමාන්‍ය දැනීම තුලින් අහනවා. ගෝලීය ප්‍රශ්නව මේකට බොහෝ විට දාන්නේ නැහැ. ඒ කියන්නේ විදේශීය තොරතුරු පිළිබඳ ප්‍රශ්න බොහෝ විට අන්තර්ගත කරන්නේ නැති වෙයි. බොහෝ විට අහන්නේ මේ ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන තොරතුරු ඒ වගේම අධ්‍යාපන සාමාන්‍ය දැනීම. විදේශීය තොරතුරු දානවා නම් අවම ප්‍රශ්න පහක් වගේ සමහර විට දාන්න ඉඩකඩ තියෙනවා. අපි බලමු කැසට් එක ආපුවාම කොයි වගේ නිවේදනයක්ද ඔවුන් අපට ලබා දෙන්නේ කියලා. දැන් ආරච්චි මාර්ග හැටියට මේ ප්‍රශ්න පත්‍ර දෙක තමයි ඔබට විභාගයේ තියෙන්නේ කියන එක දැනට කැසට් එකේ ඉන්න කලින් කියන්නේ. හරි. එතකොට දැන් අපි කොහොමද මේකට සූදානම් වෙන්නේ? දැන් බලන්න මම කිව්වේ ගැසට් කරාට පස්සේ ගැසට් කරලා මාස දෙකකින් විභාගේ තියෙනවා නම් මේකට ඔබට හුරු වෙන්න කාලය මාස දෙක ඇතිද? මාස දෙක ඇතිද? ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේකේ ඉල්ලුම් කරන ප්‍රමාණය දැන් ඔබ හිතනවා ඇති දෙයනේ මේක 23000ක් ගන්නවනේ කිසි ගැටලුවක් නැහැනේ. ඇයි මේ විභාගයක්? නෑ එහෙම නෙවෙයි ගැටලු. දැන් අපි හිතමු පුරප්පාඩු තියෙන්නේ සිංහල විෂයට 10 අපි කියමු 6 11 සිංහල විෂයට පාසල් පද්ධතිය තුල පුරප්පාඩු තියෙන්නේ 50යි. අපි හිතමු මේ උපකල්පන. හැබැයි අපි දන්නවා බොහෝ උපාධිධාරී උදාහරණ ගත්තොත් එහෙම බාහිර උපාධිධාරී වැඩිපුරම ඉන්නේ ඉර වෙලා ඉන්නේ බාහිර උපාධිධාරී. අත කතාව ඒක. එතකොට මේ බාහිර උපාධිධාරී කරපු බොහෝ අය සිංහල විෂය උපාධියට කරලා තියෙනවා. එතකොට ඒ අය මේ ගුරු
සේවයට ඉන්න කැමති නම් අපි හිතමු සිංහල විෂය කරපු ගුරු සේවයට එන්න කැමති 1000ක් ඉන්නවා නම් ඒ 1000කින් වැඩිපුරම ගන්න 50 තමයි මෙතන මේකට තෝරන්නේ. ඒක උන්ට අවබෝධ කරගන්න. තේරුණානේ? වැඩිපුරම ගන්න 50 තමයි මෙතන තෝරන්නේ. එතකොට මේ අයට ෆයිට් එකක් දෙන්න වෙනවා 50 ඇතුළට යන්න. මතක තියාගන්න. 50 ඇතුළට යන්න. අපි හිතමු සිංහල කරපු අයගේ ලකුණු ආවා 200න් අපි හිතමු මෙන්න 50ට වැඩි 50යි ගඳවා ගන්නේ අපි හිතමු 1000ක් ලියුවා විභාගේ 1000 ලකුණු ගත්තන් පස්සේ වැඩිපුරම ලකුණු පෙළ ගැස්සුවාට පස්සේ අපි 200 අපි එහෙම ගන්නෑ අපි කල්පනය කරනවා 199 එහෙම ගත්තන් පස්සේ 50 වෙනි 50 ඉන්නේ මේකේ අපි හිතමු 160න් කියලා අපි හිතුවොත් 160ට වැඩි ඔක්කොම ඉන්නේ 50 දෙනයි. එහෙනම් මෙන්න මේ විෂයට අදාළව කට් ඔෆ් මාක් එක වෙන්නේ 160. ඒ කියන්නේ මේ විභාගයේ හරිද එක් විෂයට ගන්න කට් ඔෆ් එක වෙනස් වීමට ඉඩ තියෙනවා කියන එකයි මම මේ කියන්නේ. හරිද? يعني සමාන. දැන් අපි හිතමු ඉංග්‍රීසි විෂය ඕනේ 50යි. ඉංග්‍රීසි විෂයට 50යි. හැබැයි ලියන්නේ කියලා 100යි. දැන් 1000න් 50ට යන එකද අමාරු වැඩේ 100න් 50ට යන එකද අමාරු වෙන්නේ. එහෙනම් වැඩේ මොකද්ද 1000කින් 50ට එන එක අමාරු වෙන්නේ. එහෙනම් මෙතන ලකුණු ගන්න එක ටිකක් වැඩිපුර ගන්න වෙනවා මොකද තරගය වැඩි 1000ක් ලියන. හැබැයි මෙතන අවුලක් නෑ 100යි ලියන්නේ දෙකෙන් එකයි යන්න තියෙන්නේ. සමහර වෙලාවට 160න් සිංහල විෂයට සමත් වුණාට ඉංග්‍රීසි විෂයට සමහර වෙලාවට 120න් සමත් වුණාය බඳවා ගන්න පුළුවන්. 120න් බඳවා ගන්න පුළුවන්. හැබැයි තව එකක්. මෙයා 120ක් ගන්නවා ඉංග්‍රීසි විෂයට. එයා ඉල්ලා තියෙන ඉංග්‍රීසි. හැබැයි යාට IQ විෂයට තියෙන්නේ IQ වලට තියෙන්නේ 39යි. හරි සාමාන්‍ය දැනීමට බහුතර ලකුණු 90ක් වගේ අපි ආසන්න අනිත් 120න් 39ක් ගිහපුවම ඒ සංඛ්‍යාව තියෙනවා කියලා අපි හිතමු. හරිද? 80යි 80 කියන්නේ 81ක් තියෙන. ඔන්න දැන් 81ක් තියෙනවා. මොකටද? මෙන්න 81ක් තියෙනවා සාමාන්‍ය දැනීමට. හැබැයි මෙයාට මොකද වෙලා තියෙන්නේ? දැන් යන්න පුළුවන්. බැයි යන්න බෑ. ඇයි? මෙයාට 120ක් තිබ්බට මෙයාගේ IQ වලට 39යි නම් මෙයාට යන්න බෑ. හැබැයි තව කෙනෙක් ඉන්නවා එයාට IQ වලට තියෙනවා 50ක්. එයාට IQ වලට 50ක් තියෙනවා සාමාන්‍ය දැනීමට තියෙනවා කීයක්ද 70ක්. සාමාන්‍ය දැනීම 70ක්. දැන් 50යි 70 කීයද 120යි. මෙන්න ඉස්සරලා 120ක් තිබ්බ කෙනා තේරුන්නේ නැහැ. හැබැයි දැන් එක්කෙනා තේරෙනවා. ඇයි ඒ කියන්නේ? ඊට හේතුව තමයි මේ එක් විෂයට දෙනවා අවම ලකුණක්. ඒ ලකුණට වඩා වැඩිපුර ගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. විභාගයේ අපි හිතමු IQ වලට ඔබ 40ක් ගත යුතුයි කියලා තිබ්බොත් 40 ගන්න ඕනේ. හරිට GK වලට සාමාන්‍ය දැනීමට ඔබ 40ක් ගත යුතුයි කියලා තිබ්බොත් ඒක 40ට වඩා වැඩිපුර ගන්න ඕනේ. කවුරු හරි කෙනෙක් අර අපි කියපු විදිහට මේ IQ වලට 39ක් අරන් මේකට 89ක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. 81ක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. 90ක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. අරකේ 39 අරගෙන මේකට 99ක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. එයාට සමහර වෙලාවට මේ විභාගයේ සමුග පරීක්ෂණේ කැපෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ මතක තියාගන්න මේ විෂයන් දෙකම සමබරව තමයි ඔබට ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතු වන්නේ. ඔබ උනන්දු වෙන්නේ ඒ නිසා ඔබ මතක තියාගන්න වැඩිපුර ලකුණක් අරගෙන ඔබ මේ විභාගයේ සමත් වීමට යා යුතු වෙනවා. මම ඔයාලට පේපර් එකක් දෙනවා. දීලා තියෙනවා. චුට්ටක් ගන්නකෝ මේ පේපර් එක. ඒ පේපර් එක ගන්න. උදාර පේපර් එක. පේපර් එක ගන්න බලමු අපි. නෑ.
බෝඩ් එකේ දාලා තියෙනවා මම හැබැයි පොඩක් පේනවා මදිද මන්දා චුට්ට බලන්න පේනවා මදිද කියලා හරි ගමු හරි බලන්න හරි බලන්න දැන් ඔබට දීලා තියෙන පේපර් එක මේක අහනවා අනුමාන ප්‍රශ්න පත්‍රයක් මතක තියාගන්න අපි කිව්වා මේකේ ශ්‍රේෂ්ඨ දෙකකින් සාමාන්‍ය දැනීම අහන්න පුළුවන්. දැන් මම මේ දේශනය කරාට පස්සේ අපේ IQ සර් කොළඹ ඉඳලා මේ දේශනයට සම්බන්ධ වෙනවා. ඔහු පේපර් එකක් ඔබට දාලා තියෙනවා. ඒ නිසා සර් පේපර් එකේ බහුතර ප්‍රමාණයක් අද දවසේ ඔබත් එක්ක කොයි වගේ ශ්‍රේෂ්ඨ වලින්ද මේ විභාගෙ එන්නේ කියන එක සාකච්ඡා කරනවා. හරිද? ඒකත් ඔබ මතක තියාගන්න. දැන් බලන්න මේකේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් ශ්‍රී ලංකාවේ ඇති මුළු පාසල් ගණන කොපමණද? ඒ කියන්නේ ලංකාවේ තියෙන මුළු රජයේ පාසල් ගණන තමයි මේ අහන්නේ. ඒක මතක තියාගන්න. මේ අහන්නේ ලංකාවේ තියෙන මුළු රජයේ පාසල් ගණන. උත්තරය කීයද? මුළු පාසල් සංඛ්‍යාව තියෙනවා 10047ක්. කීයද? 10047. 100යි 100යි 47. දෙරන් 10047. ඒකෙන් මතක තියාගන්න ජාතික පාසල් තියෙනවා. ජාතික පාසල් කීයක් තියෙනවද? 396ක්. මොකද මේ ජාතික පාසල් සහ පළාත් පාසල් කියලා තියෙන්නේ. ජාතික පාසල් කියලා කියන්නේ කෙලින්ම පාලනය වෙන්නේ කොහින්ද? රේකී අමාත්‍යාංශයෙන්. රේකී අමාත්‍යාංශයෙන් කියන්නේ කොහෙද? ඉසුරුපායෙන්. ඒ කියන්නේ ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මේ ජාතික පාසල් වලට ගුරුවරු පත් කිරීම, විදුහල්පතිවරු පත් කිරීම, ළමයින් බඳවා ගැනීම මේ සියල්ලම සිද්ධ වෙන්නේ කොයි අමාත්‍යාංශය හරහාද? ප්‍රධාන අමාත්‍යාංශය හරහා ඉසුරුපායෙන් තමයි මේක වෙන්නේ. තේරුණානේ? හැබැයි අපි දන්නවා ඉතුරු පළාත් පාසල් පාලනය වෙන්නේ කොහින්ද? පළාතේ තියෙනවා අමාත්‍යාංශයක්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. මේ හරහා තමයි මේක කළමනාකරණය වෙන්නේ. තේරුණාද? එතකොට ජාතික පාසල් කෙලින්ම පාලනය වෙන්නේ කොහින්ද? ඉසුරුපාය. ගුරුවරු බඳවා ගැනීම, ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම, විදුහල්පති බඳවා ගැනීම, විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු වීම, ළමයි ඇතුළත් කර ගැනීම පවා ලිස්ට් එක යන්න ඕන කොහාටද? ඉසුරුපායට. එහින් අනුමැතිය දුන්නාට පස්සේ තමයි ඒ ස්කෝලේට ළමයි ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒවා ඔන්න අපි මතක තියාගන්න ඕනේ. මේ දැනුම අපි මතක තියාගන්න ඕනේ. මේ දැනුම අපි මතක තියාගන්න. දැන් එතකොට අපි දැනගන්න ඕනේ ලංකාවේ 10047ක් පාසල් තිබ්බට පාසල් වර්ග 4ක් තියෙන ප්‍රධාන වශයෙන්. මොනවද ලංකාවේ තියෙන ප්‍රධාන වශයෙන් පාසල් වර්ග 4? එකක් තමයි 1AB පාසල්. 1AB පාසල් තියෙනවා. 1AB පාසල් තියෙනවා. මොනවද තියෙන පාසල්? 1AB පාසල් තියෙනවා මතක තියාගන්න. හරිද? 1AB පාසල් කියලා තියෙනවා. ඒ කියන්නේ 1AB පාසල්. එක AB පාසල් තියෙනවා. තව පාසල් වර්ගයක් තියෙනවා 1C පාසල් කියලා තියෙනවා. 1C. 1C. තව එකක් තියෙනවා type 2. තව එකක් තියෙනවා type 3. වෙන අපේ රටේ පාසල් වර්ග 4යි තියෙන්නේ. මතක තියාගන්න. එකක් 1AB, අනික 1C, අනික type 2, අනික type 3. මොනවද මේ 1AB පාසල් කියලා කියන්නේ? යම් පාසලක උසස් පෙළට විද්‍යා විෂය ධාරාව, ඒ වගේම ගණිත විෂය ධාරාව උගන්වනවා නම් ඒ පාසල් කියනවා අපි 1AB පාසලක් කියලා. මතක තියාගන්න. දැන් ඔබගේ පාසල මොන පාසලක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද? යම් පාසලක උසස් පෙළට විද්‍යා විෂය ධාරාවයි ගණිත විෂය ධාරාවයි උගන්වනවා නම් ඒ පාසල අපි කියනවා මොකක් කියලාද? 1AB පාසලක් කියලා. හැබැයි මේ පාසලේ උසස් පෙළට විද්‍යාව නැහැ, සයන්ස් නැහැ, මැත්ස් නැහැ,
ඒ ළමයි යන්න ඕන වෙනත් පාසලක. එහෙම වුණාට ඒ පාසලේ තියෙන කොමර්ස් ඒ වගේම ආර්ට් සබ්ජෙක්ට් තියෙනවා උසස් පෙළට. අන්න උසස් පෙළට කොමර්ස් සහ ආර්ට් කියන දෙක විතරක් තියෙනවා නම් ඒ කියන්නේ විද්‍යා විෂය ධාරාවයි ගණිත විෂය ධාරාවයි නෑ. හැබැයි උසස් පෙළට මොනවාද කලා විෂය ධාරාව සහ වාණිජ්‍ය විෂය ධාරාව කියන විෂය ධාරාවන් දෙක තියෙනවා නම් ඒ පාසල් අපි කියනවා මොන පාසල් කියලාද 1C පාසල් කියලා. මොන පාසල් කියලාද අපි කියන්නේ ඒවා කියනවා අපි 1C පාසල් කියලා අපි කියන. 1C පාසල් කියලා කියන. හැබැයි යම් පාසලක උසස් පෙළ දක්වා පන්ති නෑ. හැබැයි ඒ පාසලේ පන්ති තියෙනවා 11 ශ්‍රේණිය දක්වා. 11 ශ්‍රේණිය දක්වා පන්ති තියෙනවා. අන්න 11 ශ්‍රේණිය දක්වා පන්ති තියෙනවා නම් අපි කියනවා ඒ පාසල type 2 පාසලක් කියලා. type 2 පාසලක් කියනවා. දෙවන වර්ගයේ පාසල් කියලා කියනවා. ඒ වගේම යම් පාසලක එක්කෝ 1 සිට 5 දක්වා එහෙම නැත්නම් 1 සිට 9 දක්වා පන්ති පවත්වනවා නම් ඒ පාසල් අපි කියනවා මොකක් කියලාද? type 3 පාසල් කියලා කියනවා. type 3. දැන් ඔබෙන් මතක තියාගන්න ඕන දේ තමයි 10047ක් තියෙන පාසල් වල 1AB පාසල් කොච්චරද? එහෙනම් 1AB පාසල් 1900යි. 1900යි. 100යි 9. 1C පාසල් කොච්චර? 1962යි. 1C පාසල් කොච්චරයිද? 1962යි. ඒ වගේම type 2 පාසල් කොච්චරයිද? 3244යි. 3244යි. ඒ වගේම type 3 පාසල් කොච්චරයිද? 3832යි. 3832යි. දැන් ඔබට ප්‍රශ්නයක් අහනවා විභාගයේ. මම මේ දෙන තොරතුරු වලට අනුව වැඩිම පාසල් වර්ගයක් ඇත්තේ කුමන පාසල් වර්ගයේද කියලා විභාගයෙන් අහන්න පුළුවන්. එහෙනම් වැඩිම පාසල් වර්ගයක් ලංකාවේ තියෙන්නේ type 3. ඒ කියන්නේ තුන්වන වර්ගයේ පාසල් තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම අඩුවෙන් තියෙන්නේ කුමන පාසල්ද කියලා අහුවොත් මතක තියාගන්න 1AB පාසල් තමයි ලංකාවේ අඩුම පාසල් වර්ගයේ හැටියට සංගණනයේ දක්වා තිබෙන්නේ. මොනවාද මේ 1AB පාසල්. 1AB පාසල් තමයි අඩුම පාසල් හැටියට මේ ලංකාවේ දක්නට ලැබෙන්නේ. හරිද? වැඩිම පාසල් දිස්ත්‍රික්කය ඇහුවොත් වැඩිම පාසල් තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. කුරුණෑගල වැඩිම පාසල් පළාත මොකක්ද කියලා ඇහුවොත් මධ්‍යම පළාත. අපි ඒවා වෙන වෙනම කතා කරනවා. හොඳේ වෙන වෙනම කතා කරනවා. වැඩිම පාසල් තියෙන්නේ අඩුම පාසල් තියෙන්නේ ඒ ඔක්කොම අපි කතා කරනවා. මේවා අනිවාර්යයෙන් විභාගේ අහනවාමයි. මතක තියාගන්න. මේවා අහනවාමයි. විභාගවල අහලා තියෙනවා ගුරු විභාගවල. ඒ නිසා ඔබට තියෙන විභාගෙත් මේ ප්‍රශ්න ස්ථිරම අහනවාමයි. තේරුණාද? ඊළඟට අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට බලමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා කවුද? ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයක් බිහි වෙන්නේ 1931. 1931 එම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට පත් වෙන්නේ CWW කන්නංගර මහත්තයා. මතක තියාගන්න. කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කියනකොට එකල හිටපු සියලු දේශපාලඥයෝ එකට විරුද්ධ වුණා. මතක තියාගන්න. මතක තියාගන්න. හැබැයි ඒ විරුද්ධවාදීකම මත තමයි එතුමා ඒ සියලුම දේවල් මේ ලාංකීය දරුවන්ට දෙන්නට කැපවීමක් කරේ. මතක තියාගන්න. CWW කන්නංගර මහත්තයා ඒ කැපවීම ඒ විරුද්ධතාවයේ මත මේ කැපවීම කරේ නැත්නම් අද ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැහැ. ඔබට මට නිදහසේ නොමිලේ රජයේ මුදලින් පාසල් වලින් අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අයිතියක් වරප්‍රසාදයක් ලබා දීමට පුරෝගාමියා තමයි ලංකාවේ හිටපු පළමු අධ්‍යාපන අමාත්‍යවරයා වන CWW කන්නංගර මහත්තයා. හැබැයි එතුමා මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගේනකොට ඒවට හිටපු දේශපාලන අධිකාරිය යට දැඩි ලෙස විරෝධතාව දක්වලා එතුමායි විරෝධතා මතය තමයි මේ ප්‍රතිපත්තිය ගෙනල්ලා මෙරට දරුවන්ට ලාංකිකයන්ට මේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කැපවීමක් කරලා තියෙන්නේ.
right. පාසලට ඇතුළත් වීම අවම වයස අවුරුදු 5යි. මතක තියාගන්න. අවම කියද අවුරුදු 5 සම්පූර්ණ වුණායිට පාසලට ඇතුළත් වෙන්න පුළුවන්. තේරුණානේ? පාසලට ඇතුළත් වීමේදී ඉදිරිපත් කළ යුතු ප්‍රමුඛතම ලේඛනය වන්නේ උප්පැන්න සහතිකය පමණයි. මතක තියාගන්න. උප්පැන්න සහතිකය. දැන් අපි දන්නවා අස්වීම ඕනේ කොහරද? පාසලට ඇතුළත් වුණාට පස්සේ තමයි ඔහුට හිමි වෙන්නේ මොකද්ද? ශිෂ්‍ය කාර්ය දර්ශනය සහතිකය. ඒ කියන්නේ මොකද්ද? අස්වීම සහතිකය කියලා කියන ශිෂ්‍ය කාර්ය දර්ශනය. අන්නේ සහතිකය ශිෂ්‍ය කාර්ය දර්ශන සහතිකය පාසලකට ඇතුළත් වන සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන සහතිකය. ඔබෙන් අහන්න පුළුවන් පාසලකට ඇතුළත් වුණ සියලුම ශිෂ්‍යයන්ට ලැබෙන සහතිකය කුමක්ද කියලා. මොකද සහතිකය? ඒ තමයි පාසලකට ඇතුළත් වුණු සියලුම දරුවන්ට හිමි මොකද්ද? ශිෂ්‍ය කාර්ය දර්ශනය. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? අස්වීම් සහතිකය කියලා අපි කියන්නේ ඒක. ඊළඟට බලන්න. පාසල් පද්ධතියට එක් වූ නවතම සංකල්පය තමයි මොකද්ද? මොඩියුල සංකල්පය. ප්‍රායෝගික අධ්‍යාපනය තමයි අලුතෙන්ම හඳුන්වා දුන්නේ. හැබැයි චුට්ටක් ආපස්සට ගත්ත කාලච්ඡේද සංඛ්‍යාව 7කට ගෙනාවා. පාසල් වලට කිව්වා 7ට හදන්න කියලා. විනාඩි 5 කාලච්ඡේද දාලා 7කට කාලච්ඡේද සීමා කරලා හදන්න කිව්වා. හැබැයි දැන් ඒක ආපහු වෙනස් කරලා දැන් ආයි කියනවා මොකක් කියලාද? ආපහු 8කට හදපල්ලා. තේරෙනවද? ඒ නිසා විපක්ෂයක් කෑ ගැහුවට නේද? ඒ ගෙනාපු ප්‍රතිපත්ති කවදාවත් ආපස්සට ගන්න හොඳ නැහැ. යම් මොඩියුල් එක තියෙනවා නම් ගැටලුවක් ඒ මොඩියුල යම් සංශෝධනයකට ලක් කරනවා. මිසක් සමස්තය ආපස්සට ගැනීමට සුදුසු වන්නේ නැත. තේරුණා නේද? ඒ නිසා ඒ අපරාධය කරන්න හොඳ නැහැ. මොකද මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලාංකීය අධ්‍යාපනය යම් පරිවර්තනයකට යා යුතුයි, යම් වෙනසකට යා යුතුමයි. හැබැයි මතක තියාගන්න ඒ වෙනසට යනවට අකමැතිව කතා කරන්නේ කවුද? කිසිම අධ්‍යාපන මට්ටමක් නැති පිරිසක් තමයි ඒ වෙනුවෙන් විරෝධතාව නංගලා සාකච්ඡාවට දේශපාලන අධිකාරිය තුල කෑ ගහනවා. මතක තියාගන්න. ඒ නිසා උගත්තු කවදාවත් බුද්ධිමත්තු කොහොමදාවත් විශ්වවිද්‍යාල අධ්‍යාපන සාක්ෂරතාවෙන් පුරවාගත්තු කවදාවත් ඒ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ කියන මතේ ඉන්නවා මිසක් ඒ වෙනස් වීමට එරෙහිව යන්න කවුරුත් නැගී සිටින්නේ නැහැ. නිසා ඒක ජාතික අපරාධයක්. තේරුණාද? ජාතික අපරාධයක්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු නොවීමට මේ සඳහා නොවීමට හේතු වන සියලුම දෙනාම කරේ මේ ජාතියට කරපු ජාතිකම අපරාධ. තේරුණාද? එනිසා අනාගත පරපුරේ අධ්‍යාපන රටාව අපි කියනවා නව ජෙනරේෂන් එක සම්පූර්ණ වෙනස් විය යුතුමයි. රයිට්. ඊළඟ බලන්න කියනවා පළමු මධ්‍ය විද්‍යාලය. මධ්‍ය විද්‍යාලය පළමු හැටියට මතුගම මධ්‍ය විද්‍යාලය තමයි පළමු මධ්‍ය විද්‍යාලය. දැන් ඒක සලකන්නේ මතුගම කන්නංගර මධ්‍ය විද්‍යාලය කියලා. මේ මධ්‍ය විද්‍යාල සංකල්පය ආරම්භ කරේ කවුද? CW කන්නංගර මහත්තයා. මතක තියාගන්න. ග්‍රාමීය දරුවන්ට පහසුකම් සහිත එක පොදු පාසලක් ගොඩනගන්න තමයි මේ මධ්‍ය පාසල් ආරම්භ කරන්න එතුමා. ඒ අනුව එතුමා ආරම්භ කරපු මධ්‍ය පාසල් තියෙනවා මතක තියාගන්න 54ක්. මධ්‍ය පාසල් කීයක් තියෙනවද? 54යි. සෙන්ට්‍රල් කොලෙජ් කීයක් තියෙනවද? 54ක් තියෙනවා. වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමු මධ්‍ය විද්‍යාලය, මේ ආදී මධ්‍ය විද්‍යාල කීයක් තියෙනවද? 54ක්. එතුමා විසින් ස්ථාපිත කරලා තියෙනවා. මේව කවදාවත් වෙනස් කරලා නැහැ. මේ මධ්‍ය විද්‍යාල 54ටම දරුවන් ඇතුළත් කරගන්නේ සිස්සත්ත්ව විභාගයේ පදනම් කොටගෙනයි. මතක තියාගන්න. දැන් සමහරු කියනවානේ මේ සිස්සත්ත්ව විභාගය අවලංගු කරනවා, අහෝසි කරනවා නේද? එහෙම කරන්න බෑ. එහෙම කරොත් කොහොමද මේ මධ්‍ය විද්‍යාල වලට ළමයි ගන්නෙ? ගැටලුව. ඒකටත් විභාගයක් තියන්න වෙනවා. එකකට විභාගයක් තියන්න වෙනවනේ. ඒ නිසා හොඳම එක තමයි ඔය හඳුන්වා දීලා තියෙන සිස්සත්ත්ව විභාගය කියන එක. ඔය අවලංගු කරනවා කියපු බොහෝ දෙනෙකු අවසානට තීන්දුව කරගත්තුවා තීරණය කරගත්ත දේ. ඒ නිසා තමයි කවුරුත් ඒක ඉවත් කරන්නේ නැත්තේ. කෑ ගහන කවුරුවත් සිස්සත්ත්වය ඉවත් කරන්නේ නැහැ. බය වෙන්නේ. රයිට්. බලන්න ඊළඟ එක. වර්ෂයකට පාසල පැවැත්විය යුතු දින ගන්න කීයද? 210යි. මතක තියාගන්න. අවුරුද්දකට සාමාන්‍යයෙන් පාසල දින 210ක් පැවැත්විය යුතුයි. මතක තියාගන්න. ඊට අඩු වැඩි වෙන්න පුළුවන්. තේරෙනවද?
දැන් එතකොට කාලයකින් 210ක් පවත්වලා නැහැ. ඊට අඩුවෙන් තමයි බොහෝ අවුරුදු වල මේ පාසල් පවත්වලා තියෙන්නේ. ඊළඟ බලන්න ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යාපන කලාප ගැන. අධ්‍යාපන කලාප විශේෂයෙන්ම වැදගත් වෙනවා. ගුරුවරයෙකුගේ පුද්ගලික ලිපිගොනුව පවත්වාගෙන යන ආයතනය තමයි කලාප කාර්යාලය. ගුරුවරයෙකුගේ පුද්ගලික ලිපිගොනුව පවත්වාගෙන යන්නේ කවුද? කලාප කාර්යාලය විසින්. ඒ කලාප කාර්යාලයේ තමයි මේ ගුරුවරයෙකුගේ සියලුම සම්බන්ධියාව බැඳී පවතින පුද්ගලික ගනුදෙනු සියල්ල වෙන්නේ කලාප කාර්යාලයත් එක්ක. ගුරුවරයෙකුගේ ප්‍රධානියා වන්නේ ආයතන ප්‍රධානියා වන්නේ කවුද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. තේරෙනවද? විදුහල්පතිවරයා නෙවෙයි. ගුරුවරයෙකුගේ ආයතන ප්‍රධානියා වෙන්නේ කවුද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. ගුරුවරයා ගිවිසුම්ගත වෙන්නේ කවුරුත් එක්කද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාත් එක්ක. ලංකාවේ කලාප කාර්යාල තියෙනවා 100ක් මතක තියාගන්න. 100ක්. කලාප කාර්යාලවල තියෙන බලය යම් විදියකට විමධ්‍යගත කරලා තියෙනවා, පහළට ගෙනල්ලා තියෙනවා. ඒ බලය පහළට ගෙනල්ලා තියෙන ආයතන අපි කියනවා මොනවා කියලාද? කොට්ටාස අධ්‍යාපන කාර්යාලය 312ක් තියෙනවා. මතක තියාගන්න. කීයක් තියෙනවද? කොට්ටාස අධ්‍යාපන කාර්යාලය 312ක් තියෙනවා. උපාධිධාරී ගුරුවරු මතක තියාගන්න. උපාධිධාරී ගුරුවරු සපුරා ලිය යුතු සුදුසුකම කුමක්ද? ඒ කියන්නේ දැන් ඔයාලා උපාධිය තියෙනවා, විභාගෙ ලියලා ගුරු සේවයට එනවා. ආවට පස්සේ හැබැයි ඔයාලට වෘත්තීය සුදුසුකමක් නැහැ. එහෙනම් මොකද්ද මේ ඔයාලා සපුරා ලිය යුතු සුදුසුකම? ඔයාලා ගුරු සේවයට ඇවිල්ලා අවුරුද්දකින් මේ සුදුසුකම සපුරා ලණ්ඩ ඉල්ලුම් කරන්න පුළුවන් ඔයාලා. අවුරුද්දක ඔයාලගේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාලට මේ සුදුසුකම සපුරා ගන්න වෘත්තීය සුදුසුකම අනිවාර්යයෙන් ඔයාලා සපුරා ගන්න ඕන. මොකද්ද? පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ඔයාලා කරන්න ඕන. මොකද්ද? පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව. ඒ ඩිප්ලෝමාව ඔයාලට කරන්න පුළුවන් සාමාන්‍ය වාර්ෂික නිවාඩු අරන් කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයට නැවත ගිහිල්ලා ඔයාලා ඉන්ටර්නල් ඇතුල් වෙලා ඔයාලට කරන්නත් පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය මෙන්න මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඔයාලා ඉන්ටර්නල් කරන්නත් පුළුවන්. එහෙම නැතුව ඔයාලට පුළුවන් සතියන්ත මේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව කරන්නත් පුළුවන්. පූර්ණ කාලීනත් පුළුවන්. පූර්ණ කාලීන කරනවා නම් ඔයාලට වැටුප් සහිත අවුරුද්දක නිවාඩුවක් දෙනවා. වැටුප් සහිත අවුරුද්දක නිවාඩුවක් දෙනවා. මතක තියාගන්න. එතකොට ඒක කොළඹ විශ්වවිද්‍යාලය හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පූර්ණ කාලීව කරන්න පුළුවන්. නැවත ඔයාලට විශ්වවිද්‍යාලයට අර විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබමින් ගියපු වගේම යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සතියන්ත කරන්න පුළුවන් ඉරිදා සෙනසුරාදා. එතකොට ඔයාලට එක දවසක් නිවාඩු දෙනවා. සාමාන්‍ය සඳුදා හෝ සිකුරාදා ඔයාලට කැමති දවසක නිවාඩුවක් ගන්න පුළුවන්. දවස් දෙකේම ඔයාලා මේ පාඨමාලාව අදාරනවා. තේරුණානේ? එතකොට මේකේ එක එක විෂයන් තියෙනවා. ඔයාලට ඒ අධ්‍යාපන සමාජ විද්‍යාව, අධ්‍යාපන චින්තනය මෙන්න මේ වගේ විෂයන් ඔයාලට අධ්‍යාපන දර්ශනය මේවා ඔයාලට හදාරන්න පුළුවන් වෙනවා. මේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව නැත්තම් ඔයාලා ගුරු සේවයට ආවට පස්සේ ඊළඟ ගැසට් කරනවා. දැන් මේ ගැසට් කරලා තියෙනවා විදුහල්පති සේවා විභාගය. තේරුණානේ? ඒතර මේ විදුහල්පති සේවා විභාගයට ඉල්ලන්නත් බෑ. ඊළඟ ගැසට් කරනවා ගුරු අධ්‍යාපනඥ සේවය. විද්‍යාපීඨවල ලෙක්චර්ස් ගන්න. විද්‍යාපීඨවල කතිකාචාර්ය තනතුරට බඳවා ගන්නේ ගුරුවරුන්ගෙන්. මතක තියාගන්න. වෙන කොහෙන්වත් නෙවෙයි. එතකොට ගුරුවරුන්ගෙන් තමයි විභාගයක් තියලා ගන්නෙ. ඒ විභාගයට කියන ගුරු අධ්‍යාපනඥ සේවා විභාගය කියන. එතකොට ඒ විභාගය ලියන්නත් ඔයාලට අනිවාර්යයෙන්ම මොකක්ද ඕනේ? පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව තියෙන්න ඕනේ. නැත්නම් ලියන්න බෑ. ඊළඟට ඔයාලට ලියන්න පුළුවන් ඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙන්නේ නේද? අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වෙන්නේ. ඊළඟට එක එක අංශවල ඉන්න අධ්‍යක්ෂවරු බවට පත් වෙන්නේ මොකද්ද? අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ සමත් වුණායි. එතන අධ්‍යාපන පරිපාලන සේවයට ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විවෘත විභාගයකින් ගන්නවා. අනිත් එක තමයි මොකද්ද? සීමිත විභාගයකින් ගන්න. සීමිත විභාගයකින් ගන්න මේ ගුරු සේවයේ ඉන්න අය. එතකොට මේ ගුරු සේවයේ ඉන්න අයට පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ විභාගය සඳහා ඉල්ලන්න. මතක තියාගන්න. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේක සපුරා ගත යුතුයි. සපුරා ගන්න ඕන. තේරුණාද? සපුරා ගන්න ඕන. ඊළඟ බලන්න ශ්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව කීයද?
දැන් අනිවාර්ය අධ්‍යාපනයේ ගේන්නේ අපිට 1997 පනතකින් තමයි මේක ගේන්නේ. ගෙනාවට පස්සේ මේක ගෙනාවේ අවුරුදු 5 කීයද? 14. හැබැයි මේක වෙනස් වෙනවා 2016 2016 දී මේ අනිවාර්ය අධ්‍යාපන සීමාව අවුරුදු 5 14 කියන එක වෙනස් වුණා අවුරුදු 5 16. දැන් ක්‍රියාත්මක වෙන අවුරුදු 5 16. හැබැයි මේක ටිකක් වෙනස් වෙන්න ඕන. අවුරුදු 5 18 දක්වා වෙන්න ඕන. ඇයි අර වෘත්තීය විෂය ධාරාවකුත් අපිට හඳුන්වා දීලා තියෙනවා. අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ. හැබැයි ඒක සංශෝධනයක් වෙලා නැහැ. වෙලා නැහැ. right. අවුරුදු 5 16. ලෝකයේ දරුවන් සතුටින්ම සිටින රට ෆින්ලන්තය. මතක තියාගන්න ෆින්ලන්තය. ඒතකොට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තමයි ලංකාවට ගෙනෙන්න මේ මොඩියුල ක්‍රමය ගෙනාවේ. දන්නේ නැත්නම් දැනගන්න. ෆින්ලන්තේ ගෙනෙන අධ්‍යාපන ක්‍රමය තමයි ලංකාව තුළ ස්ථාපිත කරන්නට මේ මොඩියුල ක්‍රමය ගෙනල්ලා තියෙන්නේ. මතක තියාගන්න. එතකොට ඒවා ප්‍රැක්ටිකල් යන්නේ. ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි මේ ක්‍රමය ගෙනල්ලා තියෙන්නේ. ලෝකයේ දරුවෝ සතුටින්ම ඉන්නවා. මතක තියාගන්න. එනිසා දේශපාලඥයෝ කෑ ගැහුවට ඔවුන්ගේ දරුවන් මේ ලංකාවේ තුල අධ්‍යාපනය ලබන්නේ නැහැ නේද? දැන් ඔය කතා කරපු විමල් වීරවංශ මහත්තයාගේ දරුවොත් ලංකාවේ නෙවෙයි අධ්‍යාපනය ලැබුවේ. නැත්නම් විදේශගත වෙලා තමයි ලබාලා. එතකොට ලාංකීය අධ්‍යාපනය ලබන දරුවන්ට මේ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ස්ථාපිත කරාට පස්සේ ඇත්තටම සාර්ථක රටක් බිහි වෙන්න තෝතැන්නක් බවට ඒපත් වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා උගත්තු කවුරුත් ඕකට කෑ ගහන්නේ නැහැ. ඒකට කැමති නේද? කිසිම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කෑ ගහලා කියනවාද ඕක එපා කියලා කිව්වත් නෑ. මහාචාර්යවරයෙක් කිව්වත් ඔය ප්‍රතිසංස්කරණය කරන්න එපා කියලා නෑ. එයාලා කියන්නේ කරන්න කියලා. එක මොඩියුලයක් මොකක් හෝ පුද්ගලයෙක් නේද වෙනස් කිරීමකට යම් ලක් කරලා තියෙනවා. ඒක එයාලා දැනුවත්ව කරලා තියෙන නැත්නම් ওই දේශපාලන ඔක්කොම ওই මොඩියුල කියවුවද? ඕකම ඕක දැක ගන්න. නෑනේ. ඌ දැනගෙන තමයි ඒක ඇද්දේ. දැනගන්නේ කොහොමද? ඌම තමයි ඒක දාන්න කියලා කියන්නේ. නේද? ඒ දාපු සේවකයන් දෙදෙනාගේ මේ වෙනකොට වැඩ තහනම් කරලා තියෙනවා. නේද? ඒ නිලධාරීන් දෙන්නගේ ඒක මොඩියුලේ බාර හිටපු දෙන්නගේ වැඩ තහනම් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වෙනකොට. ඒ නිසා උන් යම් දේශපාලන පක්ෂයක කත්දීමක් කරන්න කියලා තමයි මේ විනාශය කරේ ඇත්තම කතාව. නැත්තම් සියලුම දේශපාලඥයෝ ওই මොඩියුල කියෙව්වද කියන්නේ? කියෙව්වේ නෑනේ. හැම විශේෂයකටම ගහලා තියෙන 6 වසර මොඩියුල ඔක්කොම ටික මේසෙට අරගෙන ඔක්කොම අකුරක් නැහැ රකුරක් නැහැ කියවපු දේශපාලක් ඉන්නොත් නෑ. එහෙම එකෙක්වත් කියවලා නෑ. නේද? අර කියපු කතාව තමයි ඔය අරගෙන මේක විනාශ කරන්න කටයුතු කරේ. අපි දේශපාලනයෙන් තොරව කතා කරොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉතාම අගය කරන්න ඕන දෙයක්. right. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු දෙකක් නම් කරන්න. එකක් තමයි විභාග දෙපාර්තමේන්තුව. විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. අනික තමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ඔය පොත්පත් මුද්‍රණය කරන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින්. ඊළඟට පාසලේ සිදුවන වැදගත් සිදුවීම් ලියා තබන ග්‍රන්ථයේ කුමක්ද? ලොක් සටහන් පොත. මතක තියාගන්න ලොක් සටහන් පොත. අලුතෙන් ගුරුවරයෙක් වැඩ බාර ගන්න ආවොත් අන්න ලොක් සටහන් පොතේ සටහනක් දාන්න. එතකොට ඔබට විශ්‍රාම යන දවසටත් ඒ ලොක් සටහන් පොත අනිවාර්යයෙන්ම ඒ සටහන ඕන. වැඩ බාරගත්තු මුල් ලොක් සටහන් අනිවාර්යයෙන්ම ඕන විශ්‍රාම යන දවසට. ඒක ඉදිරිපත් කරන්න ඕන. ගුරුවරයා ස්ථාන මාරු වෙලා ගියාට පස්සේ ඒත් විදුහල්පතිවරයා මොකද කරන්නේ? ලොක් සටහනක් ගහන්න. වැදගත් දෙයක් සිදු වුණොත් ඒකත් ලොක් සටහනක් ගහන්න. ලොක් සටහන් පොතේ අත්සන් කරන්න පුළුවන් විදුහල්පතිට හෝ ඊට ඉහළ නිලධාරියෙකුට විතරයි. වැඩ බලන්න නියෝජ්‍ය විදුහල්පති පත් කරොත් නියෝජ්‍ය විදුහල්පතිට පුළුවන්. මොකද නියෝජ්‍ය විදුහල්පති වැඩ බලන්න පත් කරා කියන්නේ එයා විදුහල්පති හා සමානයි. මතක තියාගන්න. එතකොට එයාට පුළුවන්. එහෙම නැත්නම් විදුහල්පතිට හෝ ඉහළ නිලධාරියෙකුට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකුට ඇවිල්ලා ලොක් සටහනේ සටහන් කරන්න පුළුවන්. වෙන කාටවත් ඒක සටහන් කරන්න බෑ. විද්‍යාපීඨ ආරම්භී වසර විද්‍යාපීඨ ආරම්භ වන්නේ එවක හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඇත්තටම ඒක අගය කරන්න ඕන දෙයක් විද්‍යාපීඨ ආරම්භ කිරීම. දැන්ට විද්‍යාපීඨ ලංකාවේ 19ක් තියෙනවා. නමුත් 20කට යෝජනාවක් වෙලා තියෙනවා 20 වෙනි විශ්ව විද්‍යාපීඨය ස්ථාපිත කරලා විවෘත කරන්නට. ඒ අනුව මහවැංගු වාර්තාව කියන්නේ දැනට 19යි කියලා. ඒ විද්‍යාපීඨ ආරම්භ කරේ 1985 වරුද්දේ තමයි මේ විද්‍යාපීඨ ආරම්භ කරන්නේ. මුලින් විද්‍යාපීඨ 5කින් තමයි මේක ආරම්භ කරේ. මේ විකාශනීය 19 දක්වා ගියේ. රාගම විද්‍යාපීඨය අයිති විශ්වවිද්‍යාලය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තමයි රාගම විද්‍යාපීඨය අයිති වෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල විජයානන්ද දහම් පාසල ගාල්ල වැලිවත්ත විජයානන්ද දහම් පාසල තමයි ලංකාවේ පළමු දහම් පාසල හැටියට සැලකෙන්නේ.
දැන් මෙන්න මේ වගේ අධ්‍යාපන තොරතුරු වගේම කාලීන තොරතුරුත් ඔබෙන් අහනවා. දැන් කාලීන තොරතුරු ඔබෙන් අහන්න පුළුවන් 2025 2025 අපි පහුගිය අවුරුද්ද 2025 තිබේ ආසන්න 2025 ලෝක ළමා දින තේමාව කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒතකොට කියන්නේ අධ්‍යාපනය හා සම්බන්ධ ළමයින් හා සම්බන්ධ දේවල් අහන්න පුළුවන්. මොකද්ද 2025 ලෝක ළමා දින තේමාව? ආදරයෙන් සුරකින්න අපිට ලොව දිනන්නට. 2025 ලෝක ළමා දින තේමාව මොකද්ද? ආදරයෙන් සුරකින්න මොනවද? අපිට ලොව දිනන්නට. එවම 2025 ඔබෙන් අහන්න පුළුවන් සාක්ෂරතා දිනයේ තේමාව. මොකද සාක්ෂරතා දිනය උනේ සැප්තැම්බර් 8. ආයේ සැප්තැම්බර් 8ක් එන්නේ නැහැ ඔබ විභාගෙ ලියනකම් මතක තියාගන්න. මොකද ඊට කලින් විභාගෙ තියෙනවා. එතකොට ඔක්තෝබර් දිනයකුත් ආයේ එන්නේ නැහැ. ආසන්න වසරේක තමයි අහන්නේ. දැන් මේවා අනිවාර්යෙන්ම අහන්න පුළුවන් ප්‍රශ්න. තේරුණාද? එතකොට 2025 ඔබ මතක තියාගන්න සාක්ෂරතා දින සීමාව ඩිජිටල් වකවානු වල සාක්ෂරතාවයේ ප්‍රවර්ධනය කරමු. ඩිජිටල් වකවානු වල සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරමු. දැන් බලන්නකෝ. එතකොට අපි මතක තියාගන්න ඕනේ සාමාන්‍ය අධ්‍යාපන සාමාන්‍ය දැනීම වගේම කාලීන සාමාන්‍ය දැනීම පිළිබඳව ඔබේ දැනුම අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. හරිද? කාලීන සාමාන්‍ය දැනීම පිළිබඳ ඔබේ දැනුම තිබිය යුතුමයි. ඊට අමතරව ඔබට තියෙන්න ඕන දේවල් මොනවද? මෙන්න බලන්න කාලීන සාමාන්‍ය දැනීමට අමතරව ඔබට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල්. හරිද? කාලීන සාමාන්‍ය දැනීමට අමතරව ඔබට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් මොනවද? ඔබෙන් අහනවා ඊළඟට අමතර ප්‍රශ්න. මේ අධ්‍යාපන සාමාන්‍ය දැනීමට අමතරව අහන ප්‍රශ්න මොනවද? මෙන්න බලන්න. ඔබෙන් අහනවා දැන් මෙන්න මහා බැංකු වාර්තාවෙන් මං කියවනේ අධ්‍යාපන සාමාන්‍ය දැනීමට අමතරව අහන්න පුළුවන් මහා බැංකු වාර්තාවෙන් ඔබෙන් අහන්න පුළුවන් සංඛ්‍යා දත්ත පිළිබඳ තොරතුරු. මොනවද? ඒ තමයි දැන් අහන්න පුළුවන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණය. අපි නිතරම පාඩම් කරගෙන ගිරවදාගෙන ආවේ කීය කියලාද? 65610යි. හැබැයි ඒක වෙනස් වෙලා. දැන් මොකක්ද? දැන් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 67240යි. ඔන්න අලුත් වුණා. කීයද භූමි ප්‍රමාණය? 67240යි. අපි මේක දන්නවද කියලා බලනවා. මොකද අලුත් වෙලා භූමි ප්‍රමාණය. අපි ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරයෙක් හැටියට ළමයි ඉදිරියට ගිහිල්ලා ඇන ගන්න ඕනේ නෑනේ. ළමයි මේක දන්නවා. නේද? එතකොට අපි මේක දැනගෙන යන්න ඕන. නිසා අපේ මේ දැනුම යාවත්කාලීන විය යුතු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ යාවත්කාලීන දැනුම අහනවා. අපි IQ සර් එහා පැත්තේ ඉන්න නිසා මම චුට්ටක් ඉක්මනින් යන්නම්. අපි නැවත දවසක කතා කරමු අපි. යන්න මෙන්න බලන්න. ලංකාවේ සාක්ෂරතාවය. හරිද? කොච්චරද? මෙන්න සාක්ෂරතාවයේ අවසානට සංගණනය අනුව බලලා තියෙන කීයද? 93.2යි. සාක්ෂරතාවයේ කීයද? 93.2යි. ඒ වගේම වැඩිම සාක්ෂරතාවයක් තියෙන්නේ කාටද? පිරිමින්ටද කාන්තාවන්ටද කියලා බැලුවොත් වැඩිම සාක්ෂරතාවයක් තියෙන්නේ 94ක් පිරිමින්ට. මතක තියාගන්න. වැඩිම සාක්ෂරතාවයක් තියෙන්නේ පිරිමින්ට 100ට කීයද? 94ක්. කාන්තාවන්ට සාක්ෂරතාවය කොච්චරද? 92.6යි. මතක තියාගන්න. සාක්ෂරතාවයක් කියන අකුරු කියවීම හා ලිවීමේ හැකියාව. right. දැන් මේ වගේ කාලීන දැනුම පිළිබඳවත් ඔබෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහනවා. එතකොට මෙච්චර දැනුම විභාගයේ ගැසට් කරලා අපිට මාස දෙකක් වගේ ඇතුළත කරගන්න බෑ. කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ. විභාගයේ දැන් ගැසට් කරන බව අපි දන්නවනේ. ඒ නිසා අපි දැන් සිටම මේකට සූදානම් වුණොත්, දැන් සිටම අපි IQ ගණන් ටික හදලා පුරුදු වුණොත් අපිට මේ විභාගයේ එච්චර අමාරුවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට IQ උගන්නන අපේ චන්ද්‍රරත්න තෙන්නකෝන් සර් කියන්නේ දැන් මේ දවස්වල විදුහල්පති සේවා විභාගයේ IQ උගන්නන සර්, ඊළඟට අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ලියන අයට, ශ්‍රී ලංකා පරිපාලන සේවා ලියන අයට, මේ සියල්ලටම ඊළඟට නීතිඥ සේවයේ ලියන අයට මේ ඔක්කොටම උගන්වනවා අපේ චන්ද්‍රරත්න තෙන්නකෝන් සර්. ඔබට ඉතාමත්ම ලස්සනව, ඉතාමත්ම කෙටිව, පැහැදිලිව ඕනම IQ ගානක් හදන්න පුළුවන් විදිහට එතුමා විසින් උගන්වනවා. ඒ නිසා මේ දැනුම ඔබට ගන්න අවස්ථාව තියෙනවා. අපි මේ පන්තිය විශේෂයෙන්ම මතක තියාගන්න, දැන් මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ විභාග ගැසට් කරපු ගමන්ම අපිට කරන්න බෑ. කරන්න කියන්න බෑ කියන්නේ ඒක නිකන් අතේ උඩින් අතපත ගෑවට වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වැඩේ
දැන් එන බව හොඳටම තහවුරුනාට පස්සේ නඩු ඉවත් වුණාට පස්සේ මේ විභාගෙට තිබුණු අධිකරණ වාරණ නියෝගය ඉවත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ගැසට් කරලා බඳවා ගැනීමට නෛතිකම මූලිකම අඩිතාලම වැටුණාට පස්සේ මේ සම්මන්ත්‍රණ පවත්වලා ඔබවත් දැනුවත් කරලා මේක පටන් ගන්න යන්න. මේ ගැසට් එක අනිවාර්යයෙන්ම එනවා මතක තියාගන්න. විභාග දෙකක් එන්නේ. නම් මුලින්ම එන ගැසට් එක එන්නේ දැන්ට රාජ්‍ය සේවයේ ඉන්න අය. ඊළඟට රාජ්‍ය සේවයේ නැති අය බඳවා ගන්නත් ගැසට් එක එනවා මතක තියාගන්න. ඒක ටිකක් ප්‍රමාද වෙයි. හැබැයි ටිකක් කියන්නේ මාසයක් වෙන්න පුළුවන්. මුලින් බඳවා ගැනීම වෙන්නේ රාජ්‍ය සේවයේ. හැබැයි ඒත් මේ දෙකම එකට එන්නත් පුළුවන්. බලමු මොනවා වෙයිද කියන එක මේ මාසේ අග සතිය සහ පෙබරවාරි මුල් සතිය ඇතුළත බොහෝ විට මේ ගැසට් නිකුත් වීමට දැනට නියමිතව තිබෙනවා. ඒ නිසා දැම්ම සිට ඔයාලා වැඩ කරලා මේ ගුරු සේවයට එන්න ශ්‍රී ලාංකික ගුරු සේවයට ඇවිල්ලා එතන නතර වෙන්නේ නැතුව විදුහල්පති සේවයට යන්න, ගුරු අධ්‍යාපන සේවයට යන්න, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට යන්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, ඊළඟට අමාත්‍යංශ ලේකම් මේ දක්වා යන්න මේ තෝතැන්න විවෘතව තියෙනවා. ඒ නිසා එන්න කියන ආරාධනය තමයි අපි ඔබට කියන්නේ. විශේෂයෙන් බලන්න නිවාඩුව කොච්චරද? ඒ නිවාඩුවත් ඔබට උරුම වෙනවා. 1:30ට බොහෝ වෙලාවට ගෙදර නේද? දෙක වෙන එකත් වෙනස් වුණා. ආපහු 1:30ට ගෙදර එන්න. සතියේ අනිවාර්ය සෙන්සුරාදා ඉරිදා නිවාඩු. ඒ වගේම සතියේ දවස්වල නිවාඩුවකුත් තියෙනවා. අතර මේ අපි බලන්න ඕන රැකියාවකට එනකොට බොහෝ අය කියනවා මම නම් මේ දරුවන්ට හොඳක් කරන්න, රටට සේවය කරන්න, ළමයිට උගන්වන්න එහෙම තමයි එන්නේ කියලා. ඇත්තටම ඒක පට්ටපොල් බොරුනේ. එහෙනම් වැටුපක් නැතුව වැටුප ගන්න නැතුව ඒක කරපන්කෝ. එහෙම කරන්නේ නැහනේ. ඕන කෙනෙක් වැටුප ගන්නවා. නිදහස් ගන්නවා. නිවාඩු ගන්නවා. ගුරුවරුන්ට 210යි අනිවාර්ය පාසල් තියෙන්නේ මං කිව්වේ. හැබැයි ඒකෙනුත් 41ක් තව නිවාඩුත් තියෙනවා. තේරෙනවද මතක තියාගන්න. 41ක් 210න් 41ක් තව නිවාඩු ගන්න පුළුවන්. කෙටි නිවාඩු දෙකක් ගන්න පුළුවන් ඊට අමතරව. අපි මේ සමස්තයම කතා කරමු. අපේ පන්තිය තුල අපි කතා කරනවා. අපි පන්තියක් කරගෙන යනවා. අනිත් අය කරන මුදලට වඩා අඩු සාධාරණ මුදලක් අපි අය කරමින් ඒක මම WhatsApp සමූහ ඔස්සේ ඔබව දැනුවත් කරනවා. අපි පන්තිය කරගෙන යනවා. ඒ වගේම මාසෙට දින 10ක් අපේ පන්තිය කරන්න නියමිතව තිබෙනවා. ගැසට් කරනකොට අපි බොහෝ වෙලාවට මාසයක් වගේ පන්තිය කරලා තියෙන තත්වයට පරිවර්තනය වෙන්න තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා අපි ඔබට එකතු වෙන්න කියනවා. අපේ චන්ද්‍ර තෙන්නකෝන් සර් ඉන්නවා. ඔහම ඉන්න ඔයාලා left වෙන්න එපා, delete වෙන්න එපා, in වෙන්න එපා, remove වෙන්න එපා. අපි තෙන්නකෝන් සර්ට දෙමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. එකතු වෙන්න අපිත් එක්ක ඔන්න මේ තෙන්නකෝන් සර්ට අපි දෙනවා අවස්ථාව. බලමු අපි ප්‍රශ්න කීපයක් තියෙනවා පුතා. හදන්නකො. ඔව් සර් නෑ 23,000 සීමිත නෙවෙයි ගන්න ඈ. ඕපන් අයත් ගන්නවා. ඒ දෙපිරිසම තමයි මේ බඳවා ගැනීම ගන්න. හරිද? හරි. හරි. තෙන්නකොන් සර්ට දුන්නද පුතා? හරි සියලු දෙනාට සුබ දවසක්. අපි IQ චන්ද්‍රන් සර් ඉන්නවා. චන්ද්‍රන් සර්ත් එක්ක ඔයාලා කතා කරන්න. ඔව් මැත්ස් වලට අනිවාර්යයෙන්ම 100 එකක් ඕනේ. මැත්ස් වලට 100 එකක් ඕනේ අනිවාර්යයෙන්ම. චන්ද්‍රන් සර් එහා පැත්තේ ඉන්නවා. අපි කතා කරමු සර් ඔයාලට පන්තිය කරයි. සරුත් එක්ක එකතු වෙන්න. ඔයාලා එකතු වෙන්න අපි IQ පන්තියේදී ඔබට ඉතාමත්ම හරබර විදියට ඔබට දීලා තියෙනවා ටියුට් එකක්. ඒක සර් කතා කරයි. සර් කතා කරනකන් අපි ඔබත් එක්ක එකතු වෙන්න. රයිට්. බලමු අපි අද පොඩ්ඩක් අපිට ඉන්න තැන පොඩි වෙනසක් කරන්න වුණා. ඒකයි මේ සිද්ධ වීම වෙන්නේ. චුටක් සර් හදා ගන්නවා. අපි ඔයාලා IQ පන්තියත් එක්ක එකතු වෙන්න. කොහොම ඉන්න? හරි.
ශේකින් නේද? හරි එහෙනම් මේ සමාන ප්‍රමාදයට මම සාමාන්‍යයෙන් හැමදාම පන්ති කරන තැන නෙමෙයි මේ හදිසිය වෙන ගමනක් ආව ගමන් එතන තමයි මේ පන්ති කරන්න සූදානම් වුණේ. අපි දිගට පන්ති කරන්නේ මෙතන නෙමෙයි. හොඳයි මම ඔයාලට පේපර් එකක් දුන්නා. හරි. පේපර් එකක් දුන්නා. ඒකේ යම් ගැටලු තියෙනවා. මම ඒකේ සියල්ලම සාකච්ඡා කරන්නේ මම දන්නවා දැන් මම ඕනෑට වැඩි ඔයාලට විභාග ගැන විස්තර කරන්න හරි මේ කියන නිකන් කාලේ නැස් වෙන එක නෙවෙන්නේ. දනුක සර් සියල්ල කිව්වා. ඒ නිසා මම ප්‍රශ්න කීපයක් කරන්නම්කෝ. හරි. මම මේක නිකන් ප්‍රශ්න තුනක් විතර මුල එක කරන්නම්කෝ. ප්‍රශ්න තුනක් විතර. මේක කියනවා. පළවෙනි ප්‍රශ්නේ කියනවා 250 සිට 750 කේම සංඛ්‍යා දෙක ඇතුළු සංඛ්‍යා කීයද කියලා. 250 සිට 750ට එම සංඛ්‍යා දෙක ඇතුළු සංඛ්‍යා කීයද? එම සංඛ්‍යා දෙක ඇතුළු සංඛ්‍යා කීයද කියලා අහනවා. අනේ මේක හරියම ලේසියි. මොකද කරන්නේ? 750න් 250 කඩු කරනවා. 750න් 250 කඩු කරනවා. 500යි. එතකොට අපි කියන 500යි කියලා. හැබැයි ඇත්තටම අපි බැලුවොත් 5 සිට 10ට 5 සිට 10ට එම සංඛ්‍යා දෙක ඇතුළු සංඛ්‍යා කීයද කියලා බැලුවොත් 10න් 5 කඩු කරපුවම 5යි. අපිට හිතෙනවා 5 සිට 10ට එම සංඛ්‍යා දෙක ඇතුළු සංඛ්‍යා 5යි කියලා. අපි බලමු 5 6 7 8 9 10 කීයක් තියෙනවද? 1 2 3 4 5 6ක් තියෙනවා. එහෙමනම් 750යි 250 කරොම 500යි 250 සිට 750ට සංඛ්‍යා තියෙනවා. එම සංඛ්‍යා දෙක ඇතුළු කීයද? 501ක්. එහෙනම් 5 සිට 10ට එම සංඛ්‍යා දෙක ඇතුළු තියෙනවා කීයද? 6ක්. එතකොට අපෙන් කවදාවත් විභාගයකට ඔහොම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අපෙන් අහන්නේ 250 සිට 750ට සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. අපෙන් සාමාන්‍යයෙන් අහන්නේ අපි යූස් කරන තියරි එක මේක. අපි යූස් කරන තියරි එක මේක. අපි එක සැරේම හිතනවා 250 සිට 750ට සංඛ්‍යා කීයද කියලා අහපුවාම එක සැරේම අපිට හිතෙන්නේ 750න් 250 කරොම 500යි කියලා. එතකොට උත්තර ලකුණු කරන් තිබ්බොත් පළවෙනි උත්තරේ විදිහට බොහෝ වෙලාවට 500 තියෙනවා. එතකොට වැඩි දෙනෙක් තෝරා ගන්නවා. හැබැයි අපිට අවබෝධයක් තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. දැන් අපෙන් ඔය ප්‍රශ්නේ අපෙන් අහන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් අහනවා ඔලිම්පියාඩ් වලදී. ගණිත ඔලිම්පියාඩ් වලදී මේ වගේ ප්‍රශ්නයක් ඍජුවම අහනවා 250 සිට 750ට සංඛ්‍යා කීයද කියලා. හැබැයි අපේ තරඟ විභාගයක අහන්නේ ඔහොම නෙමෙයි. ඕකට එක්ක බබලු ගත්තා දාන නැත්නම් නිවාසාන්තර ක්‍රීඩා තරඟයක ළමයි සෙල්ලම් කරනවා කොඩි අරන් ඉන්නවා කොඩි වල අංක දාගෙන ඉන්නවා ඊට පස්සේ තොප්පි දාගෙන ඉන්නවා තොප්පි වල අංක තියෙනවා ඊට පස්සේ මොනවා හරි රැස්ටිං එක තියෙනවා පුටු වල අංක දාලා තියෙනවා මොනවා හරි ඔය වගේ කතාවක් අහනවා. දැන් බලන්නකො දෙවෙනි ප්‍රශ්නේ ඔන්න වගේ එකකින් අහන්න පුළුවන් සරලම ආකාරය. හැබැයි ඔයගේ එකකින් අහන්න පුළුවන් සරලම ආකාරය. දෙවෙනි ප්‍රශ්නේ අහනවා අපි මොකද්ද? පාසල් ක්‍රීඩා තරගයකදී සූර්ය නිවාසයේ සිසුන් පිළිවෙලින් 1 සිට 525 අතින්ගෙන පොලිංග සිටියේ. 65 යටතේ කමල්ද අංක 333 යටතේ විමල්ද සිටියේ. මොකද වෙන්නේ? සූර්ය නිවාසයේ ඉස්කෝලේ තියෙනවා සූර්ය නිවාසය. අංක 1 සිට 525ට අංක දාගෙන මොකද වෙන්නේ? අංක අතින් අරගෙන පොඩි අරගෙන ඉන්නවා 1 සිට 525ට. දැන් ඉන්නවා අංක 65 යටතේ කමල්. එහෙනම් කමල් ඉන්නවා අංක 65 යටතේ ඉන්නවා කමල්. ඊට පස්සේ අපිට කියනවා අංක 333 යටතේ විමල්. විමල් ඉන්නවලු අංක 333 යටතේ. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි අපෙන් අහන්නේ. ඊට පස්සේ මෙයාලට කොඩි දෙනවා නම් කොඩි කීයක් ඕනද? ඊට පස්සේ මොනවා හරි මේ කට්ටියට
මොනවාරි බනිස් දෙන්න යනවා මේ ක්‍රීඩා තරග වෙලාවට. එහෙමනම් බනිස් කීයක් ඕනද? මොනවාරි ඒ වගේ කතාවක් කරනවා. දැන් එහෙනම් කියන්නේ මොකද්ද? 1 සිට 525 දෙක අංක අල්ලගෙන ඉන්නවා පොඩි ඔලි. එතකොට මේකේ අංක 65 කියන අංකය අල්ලගෙන ඉන්නේ කමල්. අංක 333 කියන අංකය අල්ලගෙන ඉන්නේ විමල්. දැන් අහන ප්‍රශ්නේ තමයි කමල් විමල් ඇතුළුව ඔවුන් අතර කී දෙනෙකු සිටියද? කමල් විමල් ඇතුළුව මේ අය අතර කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. කමල් විමල් ඇතුළුව. එහෙමනම් මොකද වෙන්නේ? හරියට ලේසි දෙයක් දැන් 333 65 කඩු කරා. ඕක දන්නේ නැත්තම් මහා සරල ප්‍රශ්නයක්. හැබැයි දන්නේ නැත්තම් මොකද කරන්නේ? සමහර අය 65 ඉඳන් ගණන් කරයි එක එක දේවල් කරනවා. එහෙනම් 13 5 කීයද? 8යි 12න් 6යි 2යි 260. එහෙනම් කමල් විමල් ඇතුළුව එම සංඛ්‍යා දෙකද ඇතුළුව සංඛ්‍යා කීයද කියලා අහනවා. මොකද කළේ අපි? අඩු කරලා එකක් එකතු කරනවා. 269. එහෙනම් කමල් විමල් ඇතුළුව මෙන්න මේක කී දෙනෙක් ඉන්නවද? 269 දෙනෙක් ඉන්නවා. 269 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මොකද කියන්නේ? කමල් විමල් හැර වුණ අතර කී දෙනෙක්? අතර කිව්වොත් කමල් මෙතන ඉන්නවා නම් විමල් මෙතන ඉන්නවා නම් ඒ දෙන්නත් එක කිව්වොත් මේ දෙන්න ගන්නවා. අතර කිව්වොත් අතර කියලා කිව්වොත් ඒ දෙන්න අතර ඉන්න අය විතරයි ගන්න, මේ දෙන්න ගන්න බෑ. අතර කියන එකේ තේරුම ඒ දෙන්න නෑ. ඒ දෙන්න අතරයි ඉන්න අය විතරයි ගන්න ඕනේ. එහෙමනම් මොකද වෙන්න ඕනේ මේ 269න් මොකද වෙන්නේ? කමලුයි විමලුයි දෙන්නම අතහැරනවා. එතකොට කී දෙනෙක් ඉන්නවද? 267 දෙනෙක්. එහෙනම් කමල් විමල් ඇතුළුව ඉන්නවා 269 දෙනෙක්. කමල් විමල් නැතුව නම් ඉන්නවා 267 දෙනෙක්. සාමාන්‍යයෙන් අපිට පෝලිං පිළිබඳ ගැටලු එනවා. එක සැරයක් ලෝ කොලෙජ් එකේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට පෝලිං ගැටලු එක දිගට 5ක් තිබුණා. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන්නේ. නේද? මැද ඉන්නවා කෙනෙක් මැද ඉන්නවා අවල් වෙනම් පොලිමේ කීයද? දකුණු පැත්තේ ඉඳන් 10 වෙනියා කමල් නම් වම් පැත්තේ ඉඳන් කමල් 20 වෙනියා නම් පොලිමේ කීයද? නේද? ඊට පස්සේ කියනවා දකුණු පැත්තේ ඉඳන් 10 වෙනියා කමල් වම් පැත්තේ ඉඳන් 20 වෙනියා නිමල්. ඒ දෙන්න අතර ඉන්නවා තව 5 දෙනෙක්. එහෙනම් පොලිමේ කීයද? වගේ සරල ප්‍රශ්න අහන්නේ. මේකේ තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ ප්‍රශ්නවල කිසි අමාරුකමක් නැහැ. ප්‍රශ්න හරිම මේ ලේසි. අභියෝගයේ තියෙන මොකද්ද? අපිට සීමිත කාලයක් තුළ තමයි මේකට උත්තරේ ලියන්න ඕනේ. සීමිත කාලයක් තුළ ලියා ගන්න බෑ. ඔයාලා කොච්චර දක්ෂ වුණත් මොකද වෙන්නේ? ඔයාලා ගණිත ක්‍රම දාලා ඊට පස්සේ එක එක ක්‍රම වලට හදන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? අපිට නොදැනීම කාලය ගත වෙලා යනවා. ඒ නිසා ඉතාල වැදගත් වෙනවා මේ අපි මේ සෙල්ලම් කරන්නේ කාලයත් එක්ක. හරිද? දක්ෂ වුණා කියලා වැඩක් නැහැ. මොකද වෙන්නේ? එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. පේපර්ස් ගොඩාක් කරලා තියෙන්න ඕනේ. සාධාරණ කාලයක් තුල ප්‍රශ්නයකට උත්තර ලිවීමේ හැකියාව තිබිය යුතුම වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න කරන්න, ප්‍රශ්න පත්‍ර කරන්න, ටයිපින් කියලා මේ ප්‍රශ්න කරන්න. එතකොට තමයි ගොඩ යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඔය මැස් කරපු අය ඉන්නවා. එයාලා දන්නවා අයියෝ මේක හදාගන්න පුළුවන් කියලා. ඔව් හරිම ලේසි. ඇත්තමයි. අයියෝ මේක හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට දීලා තියෙන සීමිත කාලය තුළ ඒකත් එක්ක ප්‍රශ්න 50ක් තියෙනවා නම් ඒ ප්‍රශ්න 50 හදාගන්න කාලය මදි වෙනවා. එහෙනම් අපිට මේ තියෙන්නේ ලොකුම අභියෝගය ප්‍රශ්න නෙමෙයි කාලය. ඔයාලට ප්‍රමාණිකින් උත්තර ලියාගෙන ඉන්න කියලා පේපර් එකක් දුන්නොත් මෙතන ඉන්න වැඩි දෙනෙකුට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඉතා සීමිත කාලයක් තුළ උත්තර ලියලා දෙන්න කියලා දෙනකොට ඒක කරගන්න බැරි වෙනවා. හොඳයි. ඊට පස්සේ 72 ඉදිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදිය හැකිද? දැන් අපි මොයි ප්‍රශ්නේ කවදාවත් විභාගයට අහන්නේ නැහැ තරග විභාගයකදී. හැබැයි අහන ඔලිම්පියාඩේ. හැබැයි අපි අහනවා ඔය තියරි එක යූස් කරන්න අහනවා. අපි දැනගන්න ඕනේ අපි අහලා තියෙන ප්‍රශ්නෙට අපි උත්තර ලියන්න නම් අපි දැනගන්න ඕනේ 72 ඉතිරි නැතිව සංඛ්‍යා කීයකින් බෙදන්න පුළුවන්ද කියලා. එතකොට ඒක අපි රිඩියෝ ප්‍රශ්නයක් විදිහට අහන්නේ නැහැ. ඕක ගැටලුවකට දාලා තමයි අපෙන් අහන්නේ. අපි 72 නෙවෙයි අපි ගමු නිකන් අපි 10 කියමුකෝ. මට කියන්නකෝ 10 ඉතිරි නැතිව සංඛ්‍යා කීයකින් බෙදිය හැකිද? ඉතිරි නැතිව සංඛ්‍යා
කීයකින් බෙදිය හැකියි? හරි. දැන් ඔක අපි උඩින් ඔයාලටම පේනව නේද මම මේ කුඩා පොදු ගුණාකාරය පිළිබඳව තියෙනවා මේ කුඩා පොදු ගුණාකාරයේ ප්‍රයෝජන කියලා මම ක්‍රම ඉලක්කම් 8ට යනකල් දීලා තියෙනවා. ඊටත් වඩා තියෙනවා. 8ටත් වඩා තියෙනවා. ඒකේ එකක් තමයි මේක. නමුත් මම ඒක මේ කරන්න ගියොත් ඔයාලට මේ කුඩා පොදු ගුණාකාරය හොයන්න දැන් මෙතන කරලා වැඩක් නැහැ නේ. ඒ නිසා මම කරන්නේ මෙහෙමයි. 10 ඉදිරියට සංඛ්‍යා කීයකින් බෙදිය හැකිද කියලා ගත්තොත් 10 බෙදෙන සංඛ්‍යා වලින් බෙදනවා. හැබැයි බෙදන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින්. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා? හරි. 10 දෙකෙන් බෙදුවා. දෙවරක් 5යි. එහෙනම් 10 කියලා කියන්නේ දෙක ගුණ කිරීම 5යි. මෙන්න මේක දර්ශක ඇතුලෙන් දිනනවා. ඒ කියන්නේ දෙකේ ඒවා එකකුයි පහේ ඒවා එකකුයි තියෙනවා. දෙකේ ඒවා එකයි පහේ ඒවා එකයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ දර්ශකයට එකක් එකතු කරනවා. මෙතන මේ දර්ශකයට එකක් එකතු කරනවා. එහෙනම් මොකද වෙන්නේ? 1 1 2යි. මෙතනත් 1 1 2යි. දෙවරක් 2 4යි. එහෙනම් 10 ඉතිරි නැතුව සංඛ්‍යා 4කින් බෙදන්න පුළුවන්. 10 ඉතිරි නැතුව සංඛ්‍යා 4කින් බෙදන්න පුළුවන්. මොනවද මේ සංඛ්‍යා 4? මේ බලන්න මෙතන පේන්න කොහොමදත් එකකින් ඕනෑම සංඛ්‍යාවක් බෙදනවනේ. මෙතන 2 තියෙනවා. ඒ නිසා 2කිනුත් බෙදෙනවා. මෙතන 5 තියෙන නිසා 5කිනුත් බෙදෙනවා. ඕනෑම සංඛ්‍යාවක් එම සංඛ්‍යාවනුත් බෙදෙනවා. එහෙමනම් 10 1 2 5 10 කියන සංඛ්‍යා 4න් ඉතිරි නැතුව බෙදනවා. වෙනත් කිසිම සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. එහෙමනම් අපෙන් අහන්නේ නැහැ හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්නේ. අපෙන් කවදාවත් අහන්නේ 10 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදනවද කියලා. හැබැයි අපිට මේ තියරි එක යූස් කරන්න මේක දැනගෙන ඉන්න කෙනෙකුට උත්තරයක් ලියන්න පුළුවන් විදිහට ගැටලුවක් ගන්න. හරි. එහෙනම් අපි බලමු 100 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදනවද කියලා. 100 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදනවද කියලා අහන්න. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? 100 බෙදුවා දෙවරක් 50. දැන් 100 10න් බෙදුනාට 10න් බෙදන්නේ නැහැ. ප්‍රථමක සංඛ්‍යා වලින් විතරයි බෙදන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි දෙවෙනෝ කියමු දැනටමත් දන්නවා නම් වෙන මොකින්වත් බෙදෙන්නේ නැති සංඛ්‍යා. 10න් බෙදන්නේ නැහැ. එහෙනම් ආපහු දෙකෙන් බෙදුවා දෙවරක් 25. ආපහු 5න් බෙදුවා පහක් 5. එහෙනම් දැන් 100 කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. මේක දර්ශක වලින් ලියපුවම මොකද වෙන්නේ? 2 ලා 2යි. 5 ලා 2යි. 2 ලා 2යි 5 ලා 2යි. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ දර්ශක ගත්තම මෙයාගේ දර්ශකයේ කීයද? 2. එහෙනම් 2ට එකක් එකතු කරනවා. එතකොට එනවා 3. මෙතනත් තියෙන්නේ 2. හැම වෙලාවෙම මෙතන 1 වුණාම මෙතනත් 1. මෙතන 2 වුණාම මෙතනත් 2. එහෙම කතාවක් නැහැ. මෙතන 2 තිබිලා මෙතන 5 තියෙන්න පුළුවන්. තව දැනක 3 තියෙන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් විතර නෙමෙයි 10ක් විතර වුණත් තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මොකද වෙන්නේ මෙතන? ඔන්න එකක් එකතු කළා. මේකත් 3 වුණා. 3 වරක් 3 9යි. එහෙමනම් 100 ඉතිරි නැතුව සංඛ්‍යා 9කින් බෙදෙනවා. 100 ඉතිරි නැතුව සංඛ්‍යා 9කින් බෙදෙනවා. අපි බලමු මොනවද 9 කියලා. කොහොමවත් අපි දන්නවා 1 100 බෙදෙන බව. 1 100 බෙදෙන බව දන්නවා. මෙතන 2 තියෙන නිසා 2කින් බෙදෙනවා. මේ දෙවරක් 2 4 නිසා 4කින්ත් බෙදෙනවා. 5 තියෙන නිසා 5න් බෙදෙනවා. මේ දෙන්න ගුණ කරපුවම 5 වරක් 2 10 නිසා 10කින්ත් බෙදෙනවා. ඊට පස්සේ මේ තුන් දෙනාම ගුණ කරපුවම 5 වරක් 2 10 වරක් 2 20 නිසා 20කින්ත් බෙදෙනවා. මේ දෙන්න ගුණ කරපුවම 5 වරක් 5 25 නිසා 25කින්ත් බෙදෙනවා. මම දැන් මේවා ඔයාලට හිතන්න දෙන්නේ නැතුව මම කියාගෙන යනවා. මොකද කෙටි කාලයක් නේ අද අපි කරන්නේ. ඒ නිසා නැත්තම් මේ හිමිසරේ වලට වෙන එකක් දීලා එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? 5 වරක් 5 25 වරක් 2 50 නිසා 50ට බෙදෙනවා. දැන් මට කියන්න ඔන්න ඔය 100 එකෙන් දෙකෙන් හතරෙන් පහෙන් 10න් 20න් 25න් 50න් 100න් ඔය කියන සංඛ්‍යා 9 හැරෙන්න වෙනත් කිසිදු සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ ඉතිරි නැති. අන්න එහෙනම්
නැවතත් මම කියන්නේ අපෙන් කිසිම වෙලාවක අහන්නේ 100 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදිය හැකිද කියන ප්‍රශ්නේ අපෙන් අහන්නේ නැහැ. අපෙන් අහන්නේ මේ තියරි එක යූස් කරලා උත්තර දෙන්න පුළුවන් ගැටලුවක්. ඒවා යථා කාලයේදී අපි කතා කරනවා. හරි. දැන් බලන්නකෝ එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට මම උත්තර ලියන්න. 72 72 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදිය හැකිද කියලා අහනවා. එහෙනම් 72 දෙකෙන් බෙදුවා 36යි දෙකෙන් බෙදුවා 18යි දෙකෙන් බෙදුවා 9යි තුනෙන් බෙදුවා 3යි. මෙන්න මෙහෙම ලියනවාට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියනවා කියලා. සාධක කියලා කියන්නේ මහ ලොකු එකක් නෙමෙයි. දැන් 4 ගත්තාම 4 එකෙනුත් බෙදෙනවා දෙකෙනුත් බෙදෙනවා හතරෙනුත් බෙදෙනවා. මෙන්න මේවට කියනවා හතරේ සාධක කියලා. හතරේ සාධක කියලා. ඒක මහ ලොකු එකක් නෙමෙයි. එහෙමනම් අපි මෙහෙම ලියන එකට කියනවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියනවා කියලා. එහෙනම් ඔන්න 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියනවා පළවෙනි ස්ටෙප් එකේදී. ඊගාට මොකද කරන්නේ? දර්ශකයක් ඇතුලේ ලියන්න. දෙකේම ඔක්කොම තියෙනවා 3. තුනේම ඔක්කොම තියෙනවා 2. දැන් හරිම ලේසියි. දැන් මොකද කරන්නේ? දැන් 3ට එකක් එකතු කළා 4 වුණා. 2ට එකක් එකතු කළා 3 වුණා. එහෙනම් 4 වලට 3 12. එහෙනම් මොකද වෙන්නේ? 72 ඉතිරි නැතුව සංඛ්‍යා 12කින් බෙදෙනවා. 72 ඉතිරි නැතුව සංඛ්‍යා 12කින් බෙදෙනවා. 1 2 3 4 එහෙනම් 12 ලියන්න. කොහොමද අපි දන්නවා 1 නෙවෙයි 72 නෙවෙයි නම් බෙදනවාම තමයි. එහෙනම් මෙතන 2 තියෙන ඉඳලා 2කින් බෙදනවා. මෙතන 3 තියෙන නිසා 3ෙන් බෙදනවා. දෙවරක් 2 4 නිසා 4ෙන් බෙදෙනවා. දෙවරක් 3 6 නිසා 6ෙන් උත් බෙදෙනවා. දෙවරක් 2 4 වරක් 2 8 නිසා 8ෙන් උත් බෙදෙනවා. තුන් වරක් 3 9 නිසා 9ෙන් උත් බෙදෙනවා. තුන් වරක් නැත්නම් මේක ගත්තොත් දෙවරක් 2 4 වරක් 3 12 නිසා 12ෙන් උත් බෙදෙනවා. තුන් වරක් 2 6යි. එහෙම නැත්නම් මේක ගන්න පුළුවන් මෙහෙම. තුන් වරක් 3 9 වරක් 2 18 නිසා 18ෙන් උත් බෙදෙනවා. තුන් වරක් 3 9 වරක් 2 18 වරක් 2 36 නිසා 36ෙන් උත් බෙදෙනවා. ඊට පස්සේ මේ ටික ගන්න. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24. 24 ෙන් උත් බෙදෙනවා. ඔය අරුමකොට 72 වෙනත් කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඔය අරුමකොට 72 වෙනත් කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න අපෙන් අහනවා. හරි. එතකොට ඍජුව මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මේක යූස් කරන්න එනවා. ඊගාට මම නිකමට ගන්නම්ක 40 වෙනි ප්‍රශ්නේ. 40 දෙනෙකු සිටින පොලෙමුක මුල සිට 20 ගණියා කමල්ලේ ඔහු අග සිට කීයද? පොලේ පිළිබඳ ප්‍රශ්න නිතර අහනවා ඔය ඕපන් යුනිවර්සිටි එකේ ඊට පස්සේ ලෝ කොලේජ් එකේ එක්සෑම් වල අහනවා. මම නිකමට කරන්න 11 වෙනි ප්‍රශ්නේ 40 දෙනෙකු සිටින පොලෙක මුල සිට 20 ගණනක් කමල්ලි 40 දෙනෙකු සිටින පොලෙක 40 දෙනෙකු සිටින පොලෙක
ඔහු අග සිට කීවෙනි? දැන් අපිට හිතෙනවානේ 40 දෙනෙක් ඉන්නවා නම් 40ෙන් 20ක් 20යි. එහෙනම් මුල සිට 20 වෙනියා නම් අග සිටත් කීවෙනියා වෙන්න ඕනද? 20 වෙනියා වෙන්න ඕන. අග සිටත් 20 වෙනියා වෙන්න ඕන. දැන් අපි බලමු. මේක 40 දෙනෙකු නෙමෙයි ඉන්නේ පොලිමේ. 5 දෙනෙකු සිටින පොලිමක නැත්නම් කියනකෝ 7 දෙනෙකු කියලා ටිකක් 7 දෙනෙකු සිටින පොලිමක මුල සිට 4 වෙනියා කමල් කියලා. එහෙනම් බලමු. ඔන්න පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා, පස්වෙනියා, හයවෙනියා, 7 දෙනා ඉන්නේ පොලිමේ. මුල සිට මොකද වෙන්නේ? 4 වෙනියා කමල්. මුල සිට 4 වෙනියා කමල්. දැන් අපෙන් අහන අග සිට කී වෙනියද කියලා. දැන් අපි මේ හදපු විදිහට හදුවොත් මොකද වෙන්නේ? මුල සිට පොලිමේ ඉන්නේ 7 දෙනායි, මුල සිට 4 වෙනියා නම් අග සිට 7න් 4ක් 3යි 3 වෙනියා කියලා අපි හිතනවා. දැන් අග සිට 3 වෙනියාද කියලා බලමු. 1යි 2යි 3යි අනේ නෑ 4 වෙනියා. අග සිටත් 4 වෙනියා. දැන් මොකද වෙන්නේ? එහෙනම් අපි හිතපු දේ වැරදි. එහෙමනම් මොකද වෙන්නේ? 20 වෙනියා නෙමෙයි මේක ටිකක් එකතු කරලා 21 වෙනියා වෙන්න ඕන. 21 වෙනියා වෙන්න ඕන. මේක 3 වෙනියා නෙමෙයි මේක ටිකක් එකතු කරලා 4 වෙනියා වෙන්න ඕන. ඉතින් මේ වගේ දේවල් දන්නවනම් හරිම ලේසියි. එතකොට මේක ගාන කියවන්න විතරයි ඕනේ. දැන් අතන 250 ඉඳන් 750ට සංඛ්‍යා කීයද කියලා අහපුවම 750 250 500යි 500යි. හිත දෙයක් නැහැ. දැන් එහෙනම් 40ක් සිටින පොලිමක මුල සිට 20 වෙනියා නම් 40 20යි. ඒකට එකක් එකතු කරපුවම 21යි අග සිට. එහෙනම් අග සිට කී වෙනියාද? 21 වෙනියා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් සමහර දේවල් තියෙන සමහර ගැටලු. මෙතන අපි කියනවා මේවට එන්දන ඒකාකාරී ගැටලු කියලා. නමුත් සමීකරණ දෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. සමීකරණ දුන්නොත් විභාගයට යනකොට සමීකරණ ගොඩාක් තියෙනවා. මොකද්ද කෝකටද දාන්නේ කියලා මතක නැහැ. ඊට පස්සේ වැඩි පැටලෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? ගණන් හදලා මතක තියාගන්නවා. මේ වගේ ඒවා 4ක් 5ක් හදපුවම නිකම්ම මතක ඉන්නවා. සමහර ඒවා තියෙන එකක් අඩු කරන්න ඕනේ. සමහර ඒවා තියෙන එකක් දැන් පාන් ගෙඩියක් සමාන කොටස් 4කට. ඒක ඉතින් අපෙන් පාන් ගැන අහන්නේ කේක් එකක් දීලා මොනවා හරි නැත්නම් යකඩ කූරක් දීලා ඔන්න පහුගිය විභාග 2 3 කරන තුමන යකඩ කූරු කපනවා. මොකද වෙන්නේ? දැන් අපි ගන්න පාන් ගෙඩියක් සමාන කොටස් 4කට කපන්න නම් කැපුම් පාරවල් කීයද කියලා. කැපුම් පාරවල් කෑලි 4ක් කැපෙනවා. එහෙනම් අපි පාන් ගෙඩිය දෙකට කැපුවා, ඊටු කෑල්ල දෙකට කැපුවා, ඊටු කෑල්ල දෙකට කැපුවා. එහෙනම් කැපුම් පාරවල් තියෙන්නේ 3යි. හැබැයි කෑලි තියෙනවා කීයද? 1යි 2යි 3යි 4යි. එහෙනම් මොකද වෙන්නේ? සමහර ප්‍රශ්න තියෙනවා අපි අහන එකට එකක් එකතු කරන්න ඕන. ඕන 100ක් ඉන්න පොලිමක මුල සිට 50 වෙනියා නම් කමල් අග සිට 100න් 50යි ධන එකයි කියන්නේ 51 වෙනියා. මේ වගේ කතාවක් අහම එකක් අඩු කරන්න ඕන. ඉතින් ඔය වගේ සරල සීදි තියෙන්නේ මේ තරග විභාගවල. හරිද? අඩුම ගානේ O level මට්ටමේවත් ගැටලු අපෙන් අහන්නේ නැහැ. බොහෝ වෙලාවට ශිෂ්‍යත්වයෙන් පොඩ්ඩක් ඔබට ගිය ප්‍රශ්න අහන්නේ. හැබැයි එහෙම නැත්නම් නිකන් ඔයාලා සාම්ප්‍රදායික ක්‍රමයට හදන්න ගියොත් සමහර ඒවා A level වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම සංකරණ සංයෝජන කියලා තියෙනවා උසස් පෙළ සුද්ධ ගණිතයේ පාඩම. දැන් ඉතින් කම්බයින් මැත්ස් වල. එතකොට මෙන්න මේ සංකරණ සංයෝජන කියන එක උගන්වන්නේ උසස් පෙළ සුද්ධ ගණිතයේ විතරයි. ඉතින් දෙයනේ උසස් පෙළ සුද්ධ ගණිතයේ උගන්වන එකක් මේ පොදුවේ තියෙන විභාගයක ළමයින්ගෙන් අහනවා ආර්ට්ස් කරපු කොමර්ස් කරපු ළමයින්ගෙන් සමහරවිට O level විතරක් තියෙන එකක් වෙන්නත් පුළුවන්. එහෙම අහන්නේ නැහැ. එතකොට අපි මේ පාඩම වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නේ එහෙම කතාවක් නැහැ. බොහොම සරලව ගැටලුව දිහා බලපුවම උත්තරේ කියන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරි. එහෙනම් ඒ වගේ ඔය පොඩි පොඩි දේවල් තියෙනවා. මම
ඔයගේ ප්‍රශ්න තියෙනවා. මම 21 වෙනි ප්‍රශ්නෙට යනවා ඊගාවට. 21 වෙනි ප්‍රශ්නේ. 21. 21 යහම මෙන්න මෙහෙම ලක්ෂ්‍ය තුනක් දීලා මෙන්න මේ ලක්ෂ්‍ය තුන යා කරන රේඛාව කීයද කියලා අහනවා. ලක්ෂ්‍ය යා කරන රේඛා ගණන කීයද? මේ ලක්ෂ්‍ය තුන යා කරන රේඛා ගණන කීයද කියලා අහුවොත් මොකද වෙන්නේ? අපිට ඉතා පැහැදිලි ලක්ෂ්‍ය 3යි නම් හැම ලක්ෂයක්ම අනිත් ලක්ෂයත් එක්ක යා වෙනවා නම් ලක්ෂ්‍ය තුන යා කරන රේඛා ගණන කීයක් වෙන්න ඕනද? රේඛා ගණන කීයද? 3 මේ ලක්ෂ්‍ය තුනක් එකිනෙක සෑම ලක්ෂයක්ම අනිත් සෑම ලක්ෂයක් එකම යා වෙනවා නම් ලක්ෂ්‍ය යා කරන රේඛා ගණන කීයද? 9 කියලා අපිට හිතෙනවා. ඊට පස්සේ අපි තව ටිකක් හිතලා බැලුවොත් එහෙම අපිට හොඳටම පැහැදිලි දැන් ABC කියලා නම් ලක්ෂ්‍ය තුන තියෙන්නේ. අපි දන්නවා මේ තුන් දෙනාම එකිනෙකට යා වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ඒකෙන් ඒට රේඛාවක් අඳින්න බෑනේ. ඒකෙන් ඒට රේඛාවක් අඳින්න බෑ. එහෙනම් ඒකෙන් අඳින්නේ අනිත් දෙන්නට විතරයි. ඒ වගේම B ගෙන් අඳින්නේ අනිත් දෙන්නට විතරයි. C ගෙන් අඳින්නේ අනිත් දෙන්නට විතරයි. එහෙනම් මේ තුන් දෙනාගෙන් මොකද වෙන්නේ? අනිත් දෙන්නට විතරයි රේඛා අඳින්නේ. එහෙනම් මේ තුන් දෙනාගෙන්ම තමුන්ට නෑ අනිත් දෙන්නගෙන් විතරයි රේඛා අඳින්නේ. එහෙනම් අඳින්න පුළුවන් රේඛා ගණන කීයද? දැන් අපේ උත්තරේ වෙනස් වෙනවා. මේක වැරදි කියලා අපිට හිතෙනවා. රේඛා ගණන කීයද? 6යි. ඇයි ඒ? රේඛා ගණන 6ක් වෙන්නේ මොකද? ඒකෙන් ඊට රේඛාවක් අඳින්න බෑ. ඒකෙන් අඳින්නේ B ට සහ C කියන දෙන්නට. B ගෙන් අඳින්නේ A ට සහ C කියන දෙන්නට. C ගෙන් අඳින්නේ A ට සහ B ට කියන දෙන්නට. එහෙනම් ඒකෙන් A ට අඳින්නත් බෑ, B ගෙන් B ට අඳින්නත් බෑ, C ගෙන් C ට අඳින්නත් බෑ. ඒ නිසා අපිට මොලේ කල්පනා වෙනවා යකෝ එහෙනම් 3 වරක් 3 9 නෙමෙයි. 3 වරක් 2 6යි. ඔය තුන් දෙනාගෙන්ම අනිත් දෙන්නට තමයි රේඛා අඳින්නේ කියලා. ඊට පස්සේ අපි අඳිමු රේඛා. එහෙනම් A ගෙන් B ට දෙන්න යන්න ඕන ක්‍රීම් පැඩ්. B ගෙන් අඳින දෙන්න යන්න රතු පැඩ්. C ගෙන් අඳින දෙන්න යන්න කළු පැඩ්. දැන් මොකද වෙලා තියෙන්නේ? පුටා මොලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් A ගෙන් AB යා කරන එකට කරන්නේ. A සහ B ලක්ෂ දෙක යා කරන එක කරන්නේ. එහෙනම් A ගෙන් B ට නිල් පෑනෙන් ඇදලා තියෙනවා, B ගෙන් A ට රතු පෑනෙන් ඇදලා තියෙනවා. හැබැයි ඒකෙදි ඇත්තටම කරන්නේ මොකද්ද මේ? AB කියන රේඛා දෙක, AB කියන ලක්ෂ දෙක යා කරපු එක. එහෙනම් මෙතන රේඛා දෙකක් වගේ පෙන්වන්නට ඇත්තටම මොකද වෙන්න ඕනේ? එක රේඛාවක්. මෙතනත් රේඛා දෙකක් වගේ පෙන්වන්නට එක රේඛාවක්. මෙතනත් රේඛා දෙකක් වගේ පෙන්වන්නට එක රේඛාවක්. එහෙනම් දැන් මොකද වෙන්න ඕනේ? දැන් එහෙනම් අපි ඒ හිතපු එක වැරදි. මොකද වෙන්න ඕනේ? මේ කතාව ඇත්ත. හැම එක්කෙනාගෙන්ම දෙක ගන්න තමයි අඳින්නේ. හැබැයි මොකද වෙන්නේ? ඒකෙන් අඳින දෙකට AB ඇතුළත් වෙනවා. B ගෙන් අඳින දෙකට BA ඇතුළත් වෙනවා. එහෙනම් නැවත මොකද වෙන්න ඕනේ? අර AB යා කරන එක A ගෙන් B ට කියලා එක සැරයක් ගණන් කරනවා, B ගෙන් A ට කියලා තව සැරයක් ගණන් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? හැම එකක්ම දෙසරයකින් ගණන් කරනවා. එහෙමනම් අපි මොකද වෙන්නේ? දෙසරයක් ගණන් කරපු එක වැරද්ද නිවැරදි කරන්න දෙකෙන් බෙදෙනවා. එහෙනම් ආපහු මොකද වෙන්න ඕනේ උත්තරේ? 3 වෙනවා. එහෙනම් මේකත් වැරදි. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ තියරි එක යූස් කරලා හදන්න ගැටලු ඕන තරම් විභාගයට එනවා. හරි. මේ තියරි එක යූස් කරලා. එහෙනම් අපේ ඔළුවට එන්න ඕන දේ මොකද්ද? දැන් අපි ඉස්සර හිතුවා ලක්ෂ 3 එකිනෙක යා කරනවා කියලා. නෑ. ඊට පස්සේ අපි හිතුවා A ගෙන් 2යි B ගෙන් 2යි කියලා එහෙම හිතුවා. ඒක හරියන්නේ නැහැ. ඒ බලපුවම AB යා කරන එක ගණන් කරපුවම ආපහු BA යා කරන එකත් ගණන් කරුවා. හැබැයි AB BA කියන්නේ දෙකම එකයි. එහෙනම් ඒක දෙසරයක් ආව හින්දා අපි මොකද කළේ? දෙකෙන් බෙදුවා. හරි.
එහෙමනම් දැන් අපිට ගැටලුවක් දුන්නොත් එහෙම මෙහෙම ලක්ෂ්‍ය පහක් තියෙනවා. 1 2 3 4 5යි. ඔන්න A B C D E. මේ සියලුම ලක්ෂ්‍ය. මේ සියලුම ලක්ෂ්‍ය එකිනෙක යා කරන රේඛා කීයද? සියලුම ලක්ෂ්‍ය එකිනෙක යා කරන රේඛා කීයද? දැන් එහෙනම් අපි අර වගේ නඩනවද? නෑ. දැන් මොකද කරන්නේ? සියලුම ලක්ෂ්‍ය එකිනෙක යා කරන රේඛා කීයද කියලා අපි දන්නවා. ඔක්කොම ඉන්නවා 5යි. 5 කිරියට අපි දන්නවා. තමුන්ගේ තමුන්ට අදින්නේ අනිත් උන්ට විතරයි යන්නේ නම් 4ෙන් ගුණ කළා. දැන් ඊට පස්සේ අපි දන්නවා අපහු AB කීවත් BA කීවත් දෙකම එකයි එක දෙතරයක් ගණන් වෙනවා නේද දෙකෙන් බෙදුවා. එහෙනම් මොකද වෙන්නේ? උත්තරේ දෙවරක් එකයි දෙවරක් 2යි 5 වරක් 2 10යි. එහෙමනම් ඔයාලා මේ ABCDE ලක්ෂ්‍ය යා කරන රේඛා තියෙන්නේ 10යි. දැන් ඉතින් ලක්ෂ්‍ය කියලා කියන්නේ නැතුව මොකද කරන්නේ? අපිට දෙනවා මොනාරි පොල් ගස් වල ලනු බැඳලා තියෙනවා කියලා. එහෙම නැත්නම් අපිට කියන සංගීත සංදර්ශනයක මොකද වෙන්නේ? ගේට්ටුව අතර බල්බ් බැලලා ඇදලා කියලා කියනවා. ඉතින් බල්බ් බැලලා ඇදලා කියනවා A ගේට්ටුවේ නම් B ගේට්ටුවට බල්බ් බැලක් අදිනවා කියන්නේ AB රේඛාව යා කරනවා වගේම කතාවන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? අතට අත දෙනවා කියලා. තුන් දෙනෙක් අතට අත දෙනවා කියලා. ඒත් අර වගේම කතාවක් තමයි. ඊට පස්සේ තරඟ වට ගණන කීයද කියලා අහනවා. ඒත් ඒ කතාවම තමයි. මම දැන් පැහැදිලි කරන්නේ. එහෙනම් මේකයි තියරි එක. තියරි එක මොකද්ද? ඉන්න සංඛ්‍යාව ඊට එකක් අඩු එකෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. ඉන්න සංඛ්‍යාව ඊට එකක් අඩු එකෙන් ගුණ කරලා මොකද වෙන්නේ? දෙකෙන් බෙදෙනවා. මේ જાති ගැටලු කොහොමද හඳුනාගන්නේ? ගැටලුව හඳුනා ගැනීම. හරි. ගැටලුව හඳුනා. හරි ප්ලේ. මොකද වෙන්නේ? තමුන්ගෙන් තමුන්ට නැහැ. ඊට පස්සේ ආපසු නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැන් මම මේ කියපු කතාව ගන්නකො මේ ABC කියලා ලක්ෂ්‍ය තුනක් තියෙනවා. ඒකෙන් ඒක රේඛාවක් අදින්න නැහැ. ඒකයි තියෙන්නේ තමුන්ගෙන් තමුන්ට නැහැ. ආපසු නැහැ කිව්වේ. ආපසු නැහැ කිව්වේ. ඒකෙන් Bට ඇඳලා ආපහු Bගෙන් Aට අදින්න දෙයක් නැහැ. ඔල්රෙඩි ඇඳලා ඉවරයි. එහෙනම් එහෙම જાතිය ගැටලුව આવොත් මොකද කරන්නේ? ඉන්න සංඛ්‍යාව ඊට එකක් අඩු එකෙන් ගුණ කරනවා. ඇයි ඒ තමුන්ගෙන් තමුන්ට නැති නින්දා. තමුන්ගෙන් තමුන්ට නැති නිසා තමයි අනිත් උන්ට විතරයි තියෙන්නේ. එහෙනම් තමුන් අත ඇරලා 5 දෙනයි නම් ඉන්නේ 4ෙන් ගුණ කරනවා. 10 දෙනයි නම් ඉන්නේ 9ෙන් ගුණ කරනවා. 8 දෙනයි නම් ඉන්නේ 7ෙන් ගුණ කරනවා. ඊට එකක් අඩු එකෙන් ගුණ කරලා බෙදනවා දෙකෙන්. ඇයි දෙකෙන් බෙදන්නේ? ආපදු නැන්නේ. ඒකෙන් B tan 2යි B ගෙන් A tan 2යි දෙතරයක් ගණන් කරන්න බෑ. මේ කියන දේ වුණොත් A ගෙන් දෙකක් අඳිනවා කියලා AB එක ගණන් කරනවා. B ගෙන් දෙකක් අඳිනවා කියලා BA එක ගණන් කරනවා. දැන් මොකද? A සහ B ආ කරපු රේඛාව එක සැරයක් AB කියලා ගණන් කළා. ඊගාව සැරේ BA කියලා ගණන් කළා. එහෙනම් දෙතරයක් ගණන් කරනවා. ඒ නිසා ඒ වැරද්ද නිවැරදි කරන්න දෙකෙන් දෙක. දැන් බලන්න. එහෙනම් මේ දාතේ ගැටලුව හඳුනාගන්නේ මෙන්න මේ විදිහෙන්. තමුන්ගෙන් තමුන්ට නැහැ. හරි. ඊට පස්සේ මේකේ තියෙන ගැටලු වර්ග. දැන් මේ ඇත්තම කරන්නේ මොකද්ද? දැන් මේක උත්තර ගන්න කොහොමද? 10 නම් 10 නම් ගුණ කළා දෙකෙන් බෙදුවා. 5 නම් 5 4ෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. 20 නම් 20 10 ගුණ කළා දෙකෙන් බෙදුවා. 50 නම් 50 40 නම් ගුණ කළා දෙකෙන් බෙදුවා. 8 නම් 8 7ෙන් ගුණ කළා දෙකෙන් බෙදුවා. ඔච්චරයි. ඒක තමයි තීරය. මම අර ඉස්සල්ලා අර 72 ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා කීයද කියලා හැවේ. ඒ වගේ මේක මේ විදිහට අහන්නේ නැහැ. මේ විදිහට ගැටලු විදිහට අහන්නේ. මොකද්ද? ඔන්න ගැටලු වර්ගය. මොනවාද? ලක්ෂ්‍යයා කරන රේඛා ගණන. ලක්ෂ්‍යයා කරන රේඛා ගණන. ඊට පස්සේ
අතට අත දීම. ඉතා ජනප්‍රිය ප්‍රශ්නයක්. ඕපන් යුනිවර්සිටි එකේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකේ එහෙම නිතර අහනවා. අතට අත දීම. ග්‍රාම නිලධාරීන් භාගයෙන් විතරක් මේ සැරේ අන්තිමට තිබ්බ එකට කලින් සැරේ අහලා තිබ්බ ප්‍රශ්න දෙකක් එක ළඟ අතට අත දීම. ඊට පස්සේ තරංග වට ගන්න. T20 තරගාවලියක කණ්ඩායම් පහක් සහභාගී වෙනවා. මුල් වටේ තරඟ කීයක් ඇති වෙනවද? දැන් මම මේක පැහැදිලි කරනවා. එහෙනම් මොකද වෙන්නේ? තියරි එක මොකද්ද? තියරි එක මොනවා අපිට n දාලා කියන්න පුළුවන් n වලක් n ඍණ එක බෙදීම දෙක කියලා. හැබැයි ඔය සූත්‍ර මතක තියාගෙන යන්න එපා. හරියට පැටලෙනවා විභාගෙට ගියාම. මොකද එකක් නෙමෙයි ගොඩාක් තියෙනවනේ. ඒ නිසා ඉන්න ප්‍රමාණයට වඩා එකක් අඩුවකින් ගුණ කරලා දෙකෙන් බෙදනවා. එහෙම වෙන්නේ ඇයි කියලා මම දැන් කිව්වා. තමුන්ගෙන් තමුන්ට නෑ. අනිත් උන්ට විතරයි කියන්නේ. එහෙනම් පහක් කියනනම් පහ හතරෙන් ගුණ කරන්න. ඊට පස්සේ ඇයි දෙකෙන් බෙදන්නේ? අර දැන් මම කියන මෙහෙම. හරි. මේ ගැටලුත් එක අරගෙන කරන්නකො හරි. ලක්ෂ්‍ය ආගම රේඛා ගණන දැන් අපි දන්නවනේ. දැන් කියනවා මෙහෙම. මේ ABC ලක්ෂ්‍ය ආගම රේඛා කීයද කියලා අහනවා. ABC ලක්ෂ්‍ය ආගම රේඛා කීයද කියලා අහනවා. දැන් මොකද වෙන්නේ? 3යි තමුන්ගෙන් තමුන්ට නෑ අනිත් දෙන්නට විතරයි දෙකෙන් බෙදුවා. දෙකට දෙක යපුණා. ABC ලක්ෂ්‍ය ආගම රේඛා කීයද? තියෙන්නේ 3යි. ඊට පස්සේ දැන් අහනවා 3 දෙනෙක් අතට අත දෙයි. 3 දෙනෙක් අතට අත දෙයි. මෙහි අතට අත දී වාර කීයද? මෙහි අතට අත දී වාර කීයද? දැන් බලන්න. දැන් මොකද වෙන්නේ? 3 දෙනෙක් අතට අත දෙනවා. එහෙනම් මට හිතන්න ඕනේ අමලුයි බිමලුයි චමලුයි කියලා මේ 3 දෙනා දැන් අතට අත දෙනවා. දැන් අපි අතට අත දෙනකොට පාටියක් ඉවරලා ඒ අතට අත දීම එක සැරයක් අහලා තිබ්බා ක්‍රිකට් මැච් එකක් පටන් ගන්න කලින් අතට අත දෙනවා කියලා. ඊට පස්සේ අහලා තිබුණා සාදයක් ඉවරලා යනකොට අතට අත දෙනවා කියලා. මොන විදිහට හරි අපි අතට අත දෙනකොට තමුන්ගේ අතට අත දෙනවද? නේද? ජනවාරි පළවෙනිදා නැගිටලා උදේ පාන්දර ඇදෙන්න නැගිටලා wish you a happy new year මචං කියලා හරි මොනවා හරි කියලා තමුන්ගේ අතට අත දෙනවද? නෑ. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? ගෙදර ඉන්න මිනිස්සු ගෙනිහිල්ලා ජනවාරි පළවෙනිදාම අංගට ගිහිල්ලා නවත්තනවා. මොඩ පිස්සු කියලා. නේද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් කවුරුවත් තමුන්ගේ අතට අත දෙන්නේ නෑ. එහෙනම් 3 දෙනෙක් හිටියා නම් අමලුයි බිමලුයි චමලුයි හිටියා නම් අමල් දෙන්නේ බිමල් සහ චමල්ට. බිමල් දෙන්නේ චමල් සහ අමල්ට. චමල් දෙන්නේ අමල් සහ බිමල්ට. ඒ කියන්නේ තමුන් නැතුව අනිත් දෙන්නට දෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 3 දෙනෙක් හිටියාට තමුන්ගෙන් තමුන්ට නෑ අනිත් දෙන්නට දෙනවා. ඊට පස්සේ දැන් අර ලක්ෂයා කරන රේඛා කතාවමයිනේ මෙතන ඉන්නේ. ඇයි ඒ? මම නැත්නම් කමල් නිමල්ගේ අතට අත දුන්නා කියන්නකො. කමල් බිමල්ගේ අතට අත දුන්නා. එහෙනම් මචං මම ගිහලා එන්නම් විශ්ව මොනවා හරි කියමුකෝ. නැත්නම් විශ්ව හැපි නිව් ඉයර් කියලා කියන්නකො. විශ් කළා. ඊට පස්සේ ටිකකින් ඇවිල්ලා බිමල් කියනවා මචං උඹ විශ් කළාට මට විශ් කරන්න බැරිුණා විශ්ව හැපි නිව් ඉයර් කියලා ආය අත හොල්ලනවා. නෑ ඊට පස්සේ හිතනවා මූට පිස්සු කියලා. එහෙනම් අප මොකද වෙන්නේ? විශ් කරනකොට එතනම රිප්ලයි කරනවා. wish you the same to you. එහෙම කියලා මොනවා හරි කියනවනේ. එහෙනම් සුබනවාසරක් වේවා කියනවා මෙසේ මේවා කියලා හොල්ලලා යනවා ආයි එන්නේ හොල්ලන්නේ. නේද? එක සැරේ හොල්ලන්න දෙන්න. හරි. එහෙමනම් දැන් මොකද වෙන්නේ? දැන් අපි මේ 3 දෙනා අනිත් දෙන්නගේ අතට අත දෙනවා කිව්වට අමල් බිමල් කයි අමල් චමල් කයි දෙන එක දෙකක් කියලා ගණන් කරලා පස්සේ මොකද කරන්නේ? බිමල් අමල්ට කියලා ආයතරයක් එකක් ගණන් කරනවා. ඇයි ඒ? 3 දෙනාම අනිත් දෙන්නට දෙනවා. එහෙනම් අමල් බිමල්ට දුන්නාම ආයි බිමල් අමල්ට දෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ මේක දෙකෙන් බෙදන්න වෙනවා. එහෙනම් උත්තරේ 3. එහෙනම් 3 දෙනෙක් අතට අත දුන්නා නම් මොකද වෙන්නේ? අතට අත දෙන වාර කීයද? 3. ඊට පස්සේ
රටවල් තුනක් මේ ළඟදී විභාගය කාලේ රටවල් තුනක් පදක්කම් තුනක් සඳහා තරඟවාදී ඇතිවිය හැකි ප්‍රතිඵල ගන්න කියලා. හරිද? රටවල් තුනක් තරඟවාදී මොනවා හරි කියනකොට ඒ තරඟවාදීනේ මොකද? ඒක ක්‍රිකට් වෙන්න පුළුවන්, වොලිබෝල් වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, මොන බෝලයක් තරඟවාදීනේ. හරිද? මුල් වටේ මේක විස්තර කරනවා. සෑම රටක් අනිත් සෑම රටක් සමගම තරඟවාදීනවා කියලා අපි කතාව කියනවා. මුල් වටේ තරඟ වට කීයක් ඇති වෙන්නේ? අපි හිතමුකෝ මේ රටවල් තුන ඇෆ්ගනිස්තානයයි බංගලාදේශයයි චයිනායි කියලා. ඔන්න එනවා දැන් T20 හරි වොලිබෝල් හරි මොන කේල් මලක් හරි ගහන්න. මුල් වටේ තරඟ කොහොමද වෙන්නේ? දැන් බංගලාදේශයේ ගිහිල්ලා එයාලම උචි තෝල් කියලා කතා වෙලා මැච් එකක් ගන්නවද? නැහැ. නේද? තමුන් එක මැච් එකක් ගහන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ රට අනිත් රටවල් දෙකත් එක්ක මැච් එක ගහන්නේ. එහෙනම් අනිත් රටවල් දෙකත් එක්ක. එහෙනම් මේ රටවල් තුනම අනිත් දෙන්නත් එක්ක තමයි මැච් එක ගහන්නේ. හැබැයි ඇෆ්ගනිස්තානයේ බංග්ලාදේශයත් එක්ක මැච් එක ගැහුවාට පස්සේ මුල් වටේ සෑම රටක්ම අනිත් සෑම රටක් සමගම තරඟ වටයක් බැගින් තියනවා කියලා විස්තරය කියලා තියෙනවා. එහෙනම් මොකද? ආපහු බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයත් එක්ක ගහන්නේ නැහැ ඒ වටේදී. නේද? අපි ගිහිල්ලා T20 තරඟාවලියකට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා මැච් එකක් ගහනකොට අපි ගිහිල්ලා ඉන්දියාවත් එක්ක ගහනවන්න පළවෙනි තරඟය. ටිකකින් ඉන්දියාවෙලා කියන්නේ ඔයාලා අපි එක ගහවට අපිට ඔයාලත් එක්ක ගහන්න බැරි වුණා. එන්න කියලා. එහෙම එකක් නැහැ නේද? ඒ දෙකම එකට ගහනවා. එහෙනම් මොකද වෙන්නේ? මේක දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් දෙකෙන් බෙදපුවම වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ්‍ය තුනක් එකිනෙක යා කරනකොට යාකට රේඛා ගණන 3යි. තුන් දෙනෙක් එකිනෙකාගේ අතට අත දෙනකොට අපි ගණන් කරුවොත් පැත්තකට ලැඳන අතට අත දීම් බාර ගණන 3යි. රටවල් තුනක් කිසියම් තරගයක් සඳහා තරඟ වදිනවා නම් මුල් වටේ තරඟ ඇති වෙන්නේ 3යි. හරි. අරම සරල සිද්ධියක්. දැන් ඉතින් ඔයාලා එකක් විභාගෙට තිබ්බා කියන්නකො. අනේ කොච්චර ලේසිද? බැලුවා උත්තරේ කීවට ගන්න. දැන් මම කියනවා මේක වෙනස් කරනවා මේ. ලක්ෂ්‍ය 5 යාගෙන රේඛා කීයද කියලා. ඊට පස්සේ මම කියනවා 5 දෙනෙක් එකිනෙකාගේ අතට අදිනවා අතට අදින් වාර කීයද කියලා. ඊට පස්සේ මම අහනවා රටවල් 5 T20 තරඟයකදී තරඟවල T20 හරි මොනවා හරි ඕන එකක් දාන්න. එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ්‍ය 5 යාගෙන රේඛා කීයද? අනේ හරි ලේසි. 5 තරක් අතර විස්තර දෙීම දෙකයි 10. 5 දෙනෙක් අතට අදිනවා අතට අදින් වාර කීයද? 5 ගුණ කරනවා ඊට එකක් අඩු එකෙන් බෙදනවා දෙකෙන් 10යි. එහෙනම් අතට අදින් වාර 10යි. ඊට පස්සේ රටවල් 5 T20 තරගයකට සහභාගී වෙනවා නම් මුල් වටේ තරඟ කීයක් ඇදෙනවද? 5 අනිත් හතරත් එක්ක ක්‍රීඩා කරනවා. ගැහුවොත් ගහන්නේ නැහැ. දැන් මෙතන ඇන්දොත් අඳින්නේ නැහැ ආපහු. ඒකෙන් Bට ඇන්දොත් Bගෙන් Aට අඳින්නේ නැහැ. ඒකයි දෙකට බෙදුවේ. ඊට පස්සේ අතට අත දුන්නාම කමල් නිමල්ට අතට අත දුන්නාම නිමල් කමල්ගේ අතට අත දෙන්නේ නැහැ. ඒ දෙක දෙකක් විදිහට ගණන් කරන්න බෑ. ඒ නිසා තමයි දෙකෙන් දෙන්නේ. ඉන්දියාව ලංකාව එක්ක මුල් වටේ මැච් එකක් ගැහුවොත් ලංකාව ඉන්දියාව එක්ක නැවත මැච් එකක් ගහන්නේ නැහැ. ඒ දෙක දෙකක් විදිහට ගණන් කරන්න බෑ. ඒ නිසා දෙකෙන් දෙන්නේ. එහෙනම් මෙතනත් එන්නේ 10යි. එහෙනම් හරියට. එහෙනම් දැන් මේක රටවල් 10ක්. නැත්නම් අපි කියනවා ලක්ෂ්‍ය 10ක් එකිනෙක යා කරන රේඛා කීයද කියනවා. ලක්ෂ්‍ය 10ක්. දැන් කියන මේ ලක්ෂ්‍ය 10ක් යා කරන රේඛා කීයද? අනේ හරි ලේසි. 10 ගුණ කිරීම නම් මේ විදිහම දෙකයි. 45. එහෙනම් 10 දෙනෙක් එකිනෙකාගේ අතට අත දෙනවා නම් අතට අතින් බාර කීයද කියලා අහුවොත් මොකද වෙන්නේ? 10 ගුණ කිරීම නම් මේ විදිහම දෙකයි. 45. එහෙනම් රටවල් 10ක් T20 තරගයකදී තරඟ වදිනවා නම් මුල් වටේ තරඟ වට කීයක් ඇති වෙනවද කියලා අහුවොත් මොකද වෙන්නේ? 10 ගුණ කිරීම 9 බෙදීම 2යි 45. ඔන්න ඔය જાති ගැටලු ඕන එකක් ඔය විදිහට කරන්න පුළුවන්.
දැන් හැබැයි මේ විදිහට අහලා විභාග අනිත් පැත්තට අහන්න පටන් ගන්න තියෙනවා. දැන් මොකද අනිත් පැත්තට අහනවා කියන්නේ? මෙහෙම කියනවා. ලක්ෂය කියන එක යා ගැනීමෙන් නැත්නම් මේකට ගන්න අතට අත දීම. අතට අත දීම බාර 45 නම් කී දෙනෙකු සිටියේ? මම මෙහෙම කෙටියෙන් ලියවට මේක විභාගයේදී යන්නේ කොහමද? විභාගයේදී යන්නේ සාදයකට පැමිණ සිටි පිරිසක් සාදයේ නිමව නික්ම යද්දී එකිනෙකාගේ අතට අත දුන්නා. මෙහිදී අතට අත දුන් වාර ගණන සාදයේ මාරෝ හිටි ආරක්ෂක නිලධාරියා ගණන් කරා. ගණන් කරපුවම අතට අත දීම් වාර 45ක් බව ඔහු ගණන් කරගත්තා කියලා. එහෙනම් සාදයට පැමිණ සිටි පිරිස කීයද? එහෙනම් ඒක කෙටි කරලා ආවොත් මොකද වෙන්නේ? පාඩියක් තිබ්බා. පාඩියේ හිටපුම් පාඩිය වෙලා යනකොට එකිනෙකාගේ අතට අත දුන්නා. සිකියුරිටි කාර්යයා ගිහිල්ලා අතට අත දෙන ගාන ගණන් කරපුවම ඔක්කොම හැම කෙනාගේම අතට අත දුන්නා. අතට අත දීම් වාර තිබුණා 45ක්. දැන් අහනවා මෙතන පාඩිය කී දෙනෙක් හිටියද කියලා. පාඩිය කී දෙනෙක් හිටියද කියලා. අනිත් පැත්ත. එතකොට මොකද කරන්නේ? පළවෙනි දෙකෙන් ගුණ කරන්න. පිළිතුර අනුයාත සංඛ්‍යා දෙකක ගුණිතය ලෙස ලියන්න. ඉන්න පිරිස ඊට වඩා එකක් අඩුවකින් ගුණ කරන්න කියලා ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එහෙනම් වැඩි අගය පිළිතුරයි. මේක ඕනනම් හදන්න ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණය ඇතුලේ. දෙවෙනි එක තමයි මොකද්ද? සමීකරණයක් තියෙනවා ඒ ඇතුලේ. නේද? ඒකද සාධක ඇතුලේ. ඕන විදිහට. හැබැයි ඒවා කරගෙන ඉන්න පුළුවන් ද අපිට තරග විභාගයක. බෑ. අපි ඉතාම සීමිත කාලයකින් උත්තරේ ගන්න. එහෙනම් මොකද කරන්නේ මේකේ? හරි මෙලෙසි. 45 දෙකෙන් ගුණ කරන්න ඕන. ගුණ කළා දෙකෙන්. ඉතින් 90. දැන් 90 අනුයාත කියන්නේ එක ළඟ කියන්නේ. අනුයාත කියන්නේ එක ළඟ. 90 එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න. 90 එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න කියනවා. 90 එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට අනිවාර්යෙන් ලියන්න පුළුවන් වෙනවා මේ විදිහට. එහෙනම් 10 වරක් 9 නැත්නම් 9 වරක් 10යි. මේකත් දන්නේ නැත්නම් ලියන්න විදිහ හොයාගන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒකෙන් වැඩි අගය කියලා කියනනේ. එහෙනම් 10 දෙනා. මේ පාටියට ඉඳලා දෙනවා 10 දෙනා. 10. එතකොට මොකද වෙන්නේ? 10න් 9න් ගුණ කරලා දෙකෙන් බෙදපුවම අපව 45 එනවා. එහෙනම් 10 දෙනෙක් ඉන්නවා අතට අත දින් මාර කීයද කියලා ඇහුවොත් 45. අතට අත දින් මාර 45 නම් මෙතන කී දෙනෙක් හිටියද කියලා ඇහුවොත් 10 දෙනෙක්. හරිම ලේසි ඒක හොයන්න. මේ එක හොයාගන්න තියෙන එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි දෙකෙන් ගුණ කරන්න. අර දෙකෙන් බෙදෙන නිසා තමයි ආපහු යද්දී දෙකෙන් ගුණ කරන්නේ. ඉතින් කාල වේලාව තිබ්බම හිමින් කරේනවා කරන්න පුළුවන්. දෙකෙන් ගුණ කරන්න. ලැබෙන පිළිතුරට ඉහළ ආසන්න පූර්ණ වර්ගය ගන්න. මේක මේ අමාරුයි වගේ හිතුනට ඇති කියලා මලක් නෑ. මේක හරිය ලේසි. මේ වගේ කීපයක් කරපු ගමන් ලේසි. එහි වර්ගමූලයේ පිළිතුරයි. ඒ කියන්නේ මේක. 45 දෙනෙක් හිටියා. නෑ 45 දෙනෙක් හිටියා නෙමෙයි. අතට අත දීම් මාර 45ක් තිබුණා. එහෙනම් කියන්න බලන්න මෙතන කී දෙනෙක් හිටියද? ඕමින්ද පුළුවන් කියන්න. මොකද කරන්නේ? 45 දෙකෙන් ගුණ කළා 90යි. දැන් ඔයාලා දැනගන්න ඕනේ පූර්ණ වර්ග කියන එක. 90ට එහා පැත්තේ තියෙන පූර්ණ වර්ගය මොකක්ද?
90ට උඩින් තියෙන පූර්ණ වර්ගය. ඒක පිළිබඳව ඉතින් හැමෝම දන්නේ නැත්නම් දන්න කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. ඒවත් හොයාගන්න වෙන ක්‍රම තියෙනවා. නමුත් එතකොට කාලය යනවා වැඩිනේ. එහෙනම් 90ට එහා පැත්තේ තියෙන පූර්ණ වර්ගය 100. මොනවද පූර්ණ වර්ගය කියන්නේ? 1 4 9 10 25 49 81 100 කියනවා. එහෙනම් 100 කියන්නේ 10 වර්ගය. එහෙනම් මෙන්න මෙයාගේ වර්ගමූලය තමයි උත්තරේ. එහෙනම් කීයද? 10යි. එහෙනම් මේකේ ඔය සාදයට ඇවිල්ලා ඉඳලා තියෙනවා 10 දෙනෙක්. ඊගාට කියනවා මෙහෙම. මොනවාද? එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වූ රටවල් මුල් වටේ තරග නැහැ. එක් දින ක්‍රිකට් තරගාවලියකට රටවල් කිහිපයක් සහභාගී වූ අතර එහිදී මුල් වටේදී සෑම රටක්ම අනෙක් සෑම රටක් සමගම තරගයක් බැගින් පවත්වන ලදී. මුල් වටේ පැවති තරග ගණන 28 නම් තරගාවලියට රටවල් කීයක් සහභාගී වී? තරගාවලියට රටවල් කීයක් සහභාගී වීද? අනේ හරියම ලේසි. දැන් මේ අහන්නේ මොකද්ද? රටවල් 10ක් සහභාගී වුණා නම් මුල් වටේ තරග කීයක් තියෙනවද? දැන් අනිත් පැත්ත අහනවා තරග වට 28ක් තිබුණා නම් රටවල් කීයක් මේකට සහභාගී වුණාද? හරි. එහෙනම් මේකත් මොකද කරන්නේ? අර විදියමනේ. 28 දෙකෙන් ගුණ කළා 56. 56 එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියනවා. ඒක 8 වරක් අද නැත්නම් 7 වරක්. ඒකෙන් ලොකු වගේ තමයි උත්තරේ. එහෙනම් 8යි උත්තරේ. පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද්ද? 28 දෙකෙන් ගුණ කළා 56යි. 56ට ඉහළින් ඉන්න පූර්ණ වර්ගය. 56ට ඉහළින් ඉන්න පූර්ණ වර්ගය 64. එහෙනම් 64 වර්ගමූලය තමයි උත්තරය. එහෙනම් කීයද? ඒත් 8යි. එහෙනම් ඔය ක්‍රම දෙකටම හදන්න. ඉතින් මේ වගේ එකක් තිබුණොත් විභාගයක කොහොම තත්පර ගානකින් හදන්න පුළුවන්. ඒ තත්පර ගානෙන් හදපුවාම ඒකෙදි කාලය ඉතුරු වෙනවා. ඒ ඉතිරි වෙන කාලය වෙනත් ගැටලුවකට යොදා ගන්න පුළුවන්. හරිම ලේසි දෙයක් මේක. එක්ස්පීරියන්ස් එක තමයි වටින්නේ. ඔයාලගේ බුද්ධියට වඩා වටින්නේ වැදගත් වෙන්නේ එක්ස්පීරියන්ස් එක පේපර්ස් කරන්න කාලය අරගෙන හරියට ටයිම් මැනේජ්මන්ට් එක තමයි වැදගත් වෙන්නේ. එහෙමනම් මම හිතනවා අදට අපි ඇති ඊගාවට අපි පන්ති කරන දවසේ දිගට කරගෙන යමු. අර සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර රටාව දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර නම් තිබුණේ ගැළපෙන නොගැළපෙන පදේ ප්‍රශ්න 10ක් විතර දෙනවා. ඊට පස්සේ කුලක, ගණක, විශ්ලේෂණාත්මක තර්කණයේ සංඛ්‍යා රටා, අකුරු රටා, රූප රටා ඔන්න ඕවා ටික ආවා. හැබැයි දැන් මෑත කාලීන විභාගවල එහෙම නැහැ. ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ වෙනස් වුණ පේපර්ස් වලට සූදානම් වෙන්න වෙනවා. මොකද හැමදාම එකම විදිහට තිබිලා දැන් ඒක ටිකක් ගියල් පැන ගිය තත්ත්වයක් තියෙන්නේ. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න මෑත කාලීන අර අපි ඔයිට කලින් ලියපු විවිධ විභාගවල තියෙන සාම්ප්‍රදායික ප්‍රශ්න රටාව වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අලුත් රටාවට පුරු වෙන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි මෙතෙක් කියලා රැඳී හිටියට සියලු දෙනාට සුබ රාත්‍රියක්. අයිබෝවන්.